හරි. ආයුබෝවන් හැමෝටම. අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 7 වෙනි පේපර් එක. හරි. එහෙනම් හැමෝම තමන්ගේ පේපර් එක අතර ගන්න. අපි බලමු අද දවසේදී අපි වැඩි අවධානයක් යොමු කරන්න හදන්නේ මොන වගේ ප්‍රශ්න වලටද කියලා. හරි. අපි 10 ශ්‍රේණිය මුලින්ම ගන්නවා අපේ වාරේ තාක්ෂණය ගැන සාකච්ඡා කරනකොට ලංකාව කියලා කියන්නේ ඉතාම හොඳ වාරි තාක්ෂණයක් තිබ්බ රටක්. ඒ නිසා වැවක කොටස් පිළිබඳව, වැව් පිළිබඳව, අමුණු පිළිබඳව, ඇලමාර්ග පිළිබඳව ප්‍රශ්නයක් ආවේ නැත්නම් ඒක නිකන් පරිප්පු නැති හෝටලේ වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට පේපර් එකේ රචනා ප්‍රශ්නයක්, බහුවර්ණ ප්‍රශ්නයක් නැත්තම් කෙටි ප්‍රශ්නයක් හරි නැත්තම් සිටියේ මේ වැවක් හරි අපිට වැව් වලින් එනවා. හරි බලමු අපි පළවෙනි අවස්ථාව. අපිට ඇවිල්ලා තියෙනවා අනුරාධපුර යුගයේදී ඉදි කරලද විශාල වැව් තුනක් නම් කරන්න. සාමාන්‍යයෙන් ලංකාවේ අනුරාධපුර පොළොන්නරුවේ තමයි විශාල වැව් හැදුවේ. දෙවනි නාගරිකරණයට එනකොට වැව් හදන එක ඇත්තටම මහ පරිමාණයේ වුණේ නැහැ. ඒ නිසා අනුරාධපුරයේ තමයි ගොඩාක් වැව් තියෙන පොළොන්නරුවේ තියෙන මෙන්න මේවා ටික. මොනවාද? මින්නේරිය වැව, කවුඩුල්ල වැව, පදවිය වැව, කුරුළු වැව, නාච්චාදුව වැව, මහ කනදරා වැව. එතකොට තව කාරණාවක් තමයි ලියාගන්න මේ ටික. මේ වැව් කොච්චර විශාලද කියනවා නම් විශාල ප්‍රදේශයක ජනතාවට ලොකු සෙතක් සලසනවා මේ වැව් වලින්. ඒ අතරින් මින්නේරිය වැව වැදගත්. ඇයි ඒ? මින්නේරිය වැව ඉදිකිරීම තුල දහස් ගණනක් මිනිස්සුන්ට ජල අවශ්‍යතා සම්පූර්ණ වුණා. මහසෙන් රජතුමා තමයි මේක හැදුවේ. මේ මින්නේරිය වැව හදපු නිසා මහසෙන් රජතුමාව මිනිස්සු සැලකුවේ මොන විදිහටද? පටකාලා දාන්න මැසේජ් එකක් නමකුත් කිව්වා. බලන්න වැව්වල විශාලත්වයේ නිසාම මේ රජවරු දේවත්වයටපත් වුණා. මහසෙන්ට කිව්වේ මින්නේරිය දෙයියෝ කියලා. එහෙනම් බලන්න හරියටම හරි අනුරාධපුර යුගයේ මන්සිලු හරි උත්තරේ අනුරාධපුර යුගයේ හදපු වැව් තමයි මින්නේරිය තියෙනවා, කුරුළු වැව, කවුඩුල්ල, නාච්චාදුව, පදවිය, මහ කනදරා වැව. සිතියම් මද්දනේදී මේ කියන වැව් වලින් එකක් දෙකක් අපිට එන්න පුළුවන්. අපි ඉදිරියදී ඒවා මාක් කරගෙන යමු. එහෙනම් හරිනේ. ඔන්න නම් ආහාපුරා කියලා අනුරාධපුර යුගයේ හදපු වැව් ටිකක් ඔයගොල්ලෝ දැන් දන්නවා. හරි. ඒ වගේ මතක තියාගන්න අනුරාධපුර පොළොන්නරුවෙන් පස්සේ මහ පරිමාණ වැව් හැදුනේ නැහැ. ඒ පිළිබඳ වෙනම රචනා ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරනවා ඉස්සරහට. බලන්න. රෝමිලක්කම් 2 ඇවිල්ලා තියෙනවා. පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් තම කාර්ය එතන ඉන්නවනේ තම කාර්යයන් කියලා. හරි. පොඩි පොඩි ඒවා දෙනවා වෙච්ච හිතන්න එපා. හරි. තම කියලා හදාගන්න තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ තාක්ෂණික උපකරණයට කිව්වේ මොනවාද? ශිලා මෙවලම්. හැබැයි මේකට මම පොඩි හිතනක් තිබුණා. ඔයා පුළුවන් නම් මෙතන ඉස්සරහින් ලියන්න බලන්න තව පොඩි පදයක් එකතු වෙනවා. ඉක්මනට ලියලා මට මැසේජ් එකක් දාන්න. මොන මෙවලම්ද? ප්‍රාග් යුගයේ මානවයා ශුද්‍ර ශිලා මෙවලම්. හරියටම හරි. අශයෙන් අපිට උත්තරයක් දුන්නා ශුද්‍ර ශිලා මෙවලම්. හරි. ප්‍රාග් මානවයා ලංකාවේ ඇතුලේ හරි වැඩ කරගෙන යනකොට එයාලට මහ ලොකු ටෙක්නොලොජි එකක් තිබුණේ නැහැ. ප්‍රාග් මානවයා ගොඩක් වෙලාවට තමන්ගේ එදිනෙදා කාර්යයන් සතෙක් මරා ගන්න, මරපු සතෙක්ගේ හැම ගලව ගන්න, ඒ රෝම කූප ඉවත් කරන්න, ඒ වගේ පොඩි පොඩි වැඩ තියෙනවනේ. සතෙක් මරන්න නම් ලොකු ගලක් ඕනේ. විශාල ගලක් ඕනේ. දැන් නිකන් හිතන්නකෝ ඔයාගේ පස්සෙන් බල්ලෙක් එනවා. බේරෙන්න බැරිම තැන මොකක්ද අපි කරන්නේ? ගත්ත ගල දමල අරිනවනේ. වැඩි පස්රා දෙන්න බෑ බෝඩ් එක. එහෙම වුණොත් එම් පන්ති කරන්න වෙන්නේ. හැබැයි ප්‍රාග් මානවයා ගැන ගොඩක් තොරතුරු හම්බ වෙනවා අපිට ලොකු ගල් මෙවලම් වලින් නෙමෙයි. ශුද්‍ර ශිලා මෙවලම්. මොනවාද? ආයම්තක කරන්න එපා. ප්‍රාග් මානවයා ගැන හොඳට මෙයාලගේ තාක්ෂණය පිළිබඳව තොරතුරු හම්බ වෙන්නේ ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම්. පොඩ්ඩක් මතක් කරගමු. මොනවාද මේ ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම් කියන්නේ? මේ මෙවලම් පුතා ජ්‍යාමිතික හැඩතල වලින් යුක්තයි.
ඒ වගේම මේවා සෙන්ටිමීටර කීයද? 4.5 විතර තමයිලු විශාල. ඒ කියන්නේ ඊටාම කුඩා. ඒ වගේම මේවා හදනකොට හැම ගලක්ම පාවිච්චි කරේ නෑ. වීදුරු වගේ ඊටාම තියුණු ගල් జాතියක් තිබුණා. මොනවාද? තිරිවානා ගල් සහ කහඳ ගල් තමයි පාවිච්චි කරේ. නම් කෙටි ප්‍රශ්නයක් වුණාට ගොඩක් ඒවා දැනගත්තා. මොනවාද? ශුද්‍ර ශිලාමය වළම් වල සයිස් එක සෙන්ටිමීටර් 4.5යි. හදන්න භාවිතා කරලා තියෙන්නේ මොනවාද? තිරිවානා සහ කහඳ. කහන ගල් නෙමෙයි කහඳ ගල්. හරි. ඊළඟට මැටිබඳුන් සැකසීම ඔන්න උපකරණ පිළිබඳව ගොඩක් තියෙන්නේ මේ පේපර් එකේ. මැටිබඳුන් සැකසීම සඳහා යොදාගත් තාක්ෂණික උපකරණය. පුතා මැටි වාදනයක් හදනකොට මුලින්ම මොකද්ද කරන්න ඕනේ? සුදුසු මැටි වර්ගයක් ගන්න ඕනේ. ඒ මැටි හොඳට පදම් කර ගන්න ඕනේ. මුල් කාලේ නම් නිකන් අතින්නේ හැදුවේ හැඩය. හැබැයි ඊටාම සුමට විදිහට අවශ්‍ය හැඩයට සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් මේගොල්ලෝ හොයාගන්නවා. කොහොමද? කරකැවිය හැකි වෘත්තාකාර, මේක වෘතයක් නෙමෙයි හැබැයි නිකන් මතක තියාගන්න, කරකැවිය හැකි වෘත්තාකාර ලෑල්ලකට තමයි අපි මොකද්ද කියන්නේ? සකපෝරුව කියලා කියන්නේ. ඒක මතක තියාගන්න. මගෙත් එක්කම කියමු බලන්න මොකක්ද සකපෝරුව කියන්නේ? කරකැවිය හැකි වෘත්තාකාර ලෑල්ලක්. මේ ලෑල්ල උඩ මැටි ගුලිය තුල කරකවනවා. කරකවද්දි මොකද වෙන්නේ? අපිට අවශ්‍ය හැඩයට නිර්මාණය කරගන්න පුළුවන් මැටි භාජනය. එහෙනම් බලන්න මැටි බලුන් සැකසීමේදී යොදාගත්තු ප්‍රධාන උපකරණය මොකක්ද? සකපෝරුව. දැන් මේ වෙද්දී ඔයා දන්නවා සකපෝරුව කියන්නේ මොකද්ද? කරකැවිය හැකි වෘත්තාකාර ලෑල්ලක්. වැඩේ පැහැදිලිනේ? හරි. ඊළඟට අපි එනවා ජල පීඩනය සමනය කොට ඇලට ජලය නිකුත් කිරීමට භාවිතා කළ තාක්ෂණික නිර්මාණي. බලන්න මේ වචනේ හොඳට බලන්න. ගොඩක් අය වරද්ද ගන්න එකක් මේක. බලන්න. ජල පීඩනය සමනය කොට සාමාන්‍යයෙන් අපි හිතමු මොන්න විශාල වැවක් තියෙනවා. හරි? මේ වැවේ වැව් බැම්මේ මොකක්ද තියෙන්නේ? ගොඩ සොරවුවයි මඩ සොරවුවයි තියෙනවා. හරිද? මේ තියෙන්නේ මොනවාද? ජලය. හරි? මේ විශාල ජල ප්‍රමාණය මේ සොරවුවෙන් එක පාට ඇරියොත් මොකද වෙන්නේ? එක පාට ඇරියොත් විශාල ජල ප්‍රමාණයක් සොරවුව. එහෙනම් කොල්ලෝ අපි ගියා. සොරවුව කඩාගෙන යනවා කියලා කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි නෑ. only lake no village කියලා මම පන්තිද උගන්ලා තියෙනවා. ඒ නිසා මේ විශාල ජල පරිමාවක් තියෙන වැවක සොරවුවෙන් ජලය පිට කිරීමේදී විශාල පීඩනයක් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. කොහෙටද? ප්‍රෙෂර් එක ඇති වෙනවා තැන් දෙකකට. කොහෙටද? උඹලා උත්තර දුන්නේ නැත්තම් මට ප්‍රෙෂර් එක ඇති වෙනවා. කොහෙටද ඇති වෙන්නේ ප්‍රෙෂර් එක? පුළුවන් නම් කියන බලන්න. අධික පීඩනයක් සහිත ජලය මුදා හැරීමේදී වැවේ අංග දෙකකට මේ ප්‍රෙෂර් එක එනවා. කොහෙටද එන්නේ? කොහෙටද එන්නේ? කියන බලන්න. වැව් බැම්ම හරියටම හරි පන්තිල කිව්වා. හරි? වැව් බැම්මටයි සොරවුවටයි හරියටම හරි උත්තරේ. බැම්මයි සොරවුවයි පරිස්සම් කරගන්නේ දෙයියනේ මොකෙන්ද? මෙන්න මේකෙන්. මොකෙන්ද? විසෝ කොටුවෙන්. ඔතනේ සරලව මෙන්න මෙච්චරයි වෙන්නේ. වැවේ වතුර සොරවුවට නිකුත් කරන්න කලින් ඇතුලේ තියෙනවා මොකද්ද? පොඩි කොටු කෑල්ලක්. මේ කොටු කෑල්ල මොකද්ද? මේ කොටු කෑල්ල තමයි බිසෝ කොටුව. වැවේ වතුර බිසෝ කොටුවට අරගෙන බිසෝ කොටුව හරහා තමයි සොරවුවට ලබා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කෙලින්ම වැවෙන් වතුර ටික සොරවුවට එනකොට එන ප්‍රෙෂර් එක බිසෝ කොටුවෙන් අඩු කරලා තමයි අරගෙන දෙන්නේ. පැහැදිලිද කතන්දරේ? දැන් ඔය අපේ ගෙවල් වල ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දාලා තියෙනවනේ මේ අපිට මට දාලා වතුර දෙනවනේ අපිට. ඒ වතුර දෙනකොට ජල සම්පාදනයෙන් අපේ ගෙදර ඇතුළු වෙන තරම හයි කරලා තියෙනව නේද මේ මීටරෙත් එක්ක පොඩි වෑල් එකක්. ඒකෙන් අඩු වැඩි කරන්න පුළුවන් නේ. නිකන් හිතන්න කොහොම වෑල් එකක් දාලා නැත්තම් ඔයාගේ ගෙදර මොකද වෙන්නේ? බට කඩාගෙන වතුර එන්නේ. එතකොට ඔයාගේ ගෙදර ටැප් එක කැඩෙන්නේ නැති වෙන්න බට පුපුරන්නේ නැති වෙන්නේ ඇයි? අර ගේ ඉස්සරහා දාලා තියෙන
මොකෙන්ද? වෑල් එක හින්දා. හැබැයි ඉතින් ගෙදර තරහකාරයෙක් කීම ඇවිල්ලා නාන වෙලාවට වෑල් එක ඕෆ් කරන්න එපා. එහෙමත් කරන අපේ කට්ටිය. එහෙනම් බිසව කොටුව හොඳටම තේරිච්ච කට අතුස්සන්න බලන්න. බිසව කොටුවෙන් වෙන දේ. හරි. එහෙනම් මතක තියාගන්න ජල පීඩනය කියන වචනේ ආවොත් මොකක්ද බිසව කොටුව? බිසව කොටුවේ තව වැදගත්කමක් තියෙනවා. මොකක්ද? අපේ රටේ මිනිස්සු හදපු අංගයක් තමයිලු බිසව කොටුව කියලා කියන්නේ. දැනට තියෙන සාක්ෂිත් එක්ක ඉන්දියාවෙන් ආපු එකක් නෙමෙයිලු. මේ ටෙක්නොලොජි එක අපේ රටෙන් ආපු එකක්ලු. එහෙනම් විභාගෙදී අහන්න පුළුවන් වැවක අංග වලින් අප රටේම නිර්මාණයක් වන්නේ කුමක්ද? බිසව කොටුව. හරි. ඊළඟට මේ දීලා තියෙනවනේ වරහන්. ඕක මොකද්ද? මම නම් ප්‍රාර්ථනා කරනවා වරහන් නම් එන්න එපා. ඇයි ඒ? වරහන් නැතුව වුණත් උත්තර ලියන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. ඔය අත උස්සන්නේ. අපිට වරහන් ඕනේ අපි ගේම ගහලා තියෙන්නේ දැන්. හරි බලන්න. මේ කරන්නේ චුට්ටක් මතක් කරන එකක්. නැත්තම් මහ ලොකු දේවල් නෙමෙයි. 10 ශ්‍රේණියත් 11 හැටි සම්පූර්ණ උගන්වලා 11 ශ්‍රේණියත් උගන්වලා ඉවර කරලා මේ වෙලේ සිලබස් ඉවරයි. ආයි සෙමින එකේදී කරන්න කොටසක් ඒව නෑ. ඔක්කොම උගන්වලා ඉවරයි. සෙමින තියෙනකොට කැමති නම් එන්න. අනිවාර්ය නෑ. ඉගෙන ගන්න කැමති කට්ටිය ඇවිල්ලා ඉගෙන ගන්න නැවත මතක් කිරීම පමණයි. ගුරුවරයෙක් වශයෙන් විභාගෙට මාස දෙකක් තියෙද්දි. දැන් මේ නොවැම්බරුත් ඉවරයි කියමුකෝ. දෙසැම්බර් ජනවාරි. තියෙද්දි සිලබස් උගන්වලා ඉවරයි. නැහැ කියනවනම් කෙනෙක් මයික් එක උස්සලා කියන සර් උගන්වලා නැහැ ඔයා තාම කියලා. ඔක්කොම ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දි. දැන් තියෙන්නේ වැඩේ පොලිෂ් කරගෙන ගානට නේද? නැවත මතක් කරගෙන අමතක නොවෙන්න මතක් කරගෙන යන්න තමයි මේ වැඩේ තියෙන්නේ. මොකද මේ මනස කියලා කියන්නේ නිකන් අර තනකොළ පිට්ටනියක් වගේ. ඇවිදිනකොට දවස් 3ක් ඇවිද්දම අඩිපාරක් තියෙනවා. ආයෙ දවස් 3ක් ඇවිදින්න තුනම නැවත තනකොළ වැවිලා අඩිපාර හොයාගන්න බෑ. එහෙනම් සිලබස් ඉවර කරාට මදි. විභාගයට යනකම් අපි මතකාවර්ජනයේ ඉන්න ඕනේ. මේ පේපර් සංස්කෘතියෙන් අපි කරන්නේ මොකක්ද? මතකය ආවර්ජනය කරන එක. බලන්න. ස්ථිත ජල විද්‍යා මූලධර්මයේ භාවිතා කොට කරන නිර්මාණය. දැදිගම ඇත්පහන මේක ඉතාල වටින එකක්. දැදිගම ඇත්පහන කියලා කියන්නේ භෞතික විද්‍යාවේන මූලධර්ම පාවිච්චි කරලා තියෙනවා. අචල ජල විද්‍යාවට අයිති කියලා කියනවා. හරි? එතකොට මේකෙදි වෙන්නේ මතකද කොල්ලන්ට මේ ඇත්පහනේ තෙල් පුරවලා තියෙන ඇතාගේ බඩේ. ඇතාගේ බඩේ තියෙන තෙල් ටික ඇතාගේ ලිංගය හරහා පහනට වැටෙනවා. පහන පත්තු වෙනවනේ. පහන පත්තු වෙලා තෙල් ඉවර වෙනකොට ආයි ඔටෝ අර බඩේ තියෙන තෙල් ටික තැටියට වැටෙනවා. ඒ කියන්නේ බඩේ තෙල් තියෙනකම් ඉවර වෙන්න ස්වයංක්‍රීයව රීෆිල් වෙනවා. මේක හොඳ අවස්ථාවක්. මේක හම්බ වෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ. දැදිගම ඇත්පහන. එනම් විභාගයේ ස්ථිතික ජල විද්‍යාව කියලා හවුවොත්. අචල ජල විද්‍යාව කියලා හවුවොත්. භෞතික විද්‍යාවට එන්නේ මූලධර්මයක් කියලා හවුවොත් මොකද උත්තරේ? දැදිගම ඇත්පහන. හරි. දැන් ඔන්න අපි යනවා ඔන්න මම අද පටන් ගද්දිම කිව්වා නේද ලංකාවේ මහ පරිමාණ වැව් හැදුනේ අනුරාධපුර සහ පොළොන්නරුවේ කියලා. හැබැයි දෙවනි නාගරීකරණයේදී ලොකු වැව් නැත්තම් මහ පරිමාණ වාරි ව්‍යාපෘති කරේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ? අතීත පාලකයන් මහ වැව් ඉදිකිරීමෙන් බලාපොරොත්තු අරමුණු දෙකක් සැකෙවින් පැහැදිලි කරන්න. හරි බලන්න. අතීත පාලකයන් මහ වැව් ඉදිකිරීමේදී බලාපොරොත්තු අරමුණු දෙකක්. හරි. එතන මෙහෙමයි. මෙතන අපි ප්‍රශ්න චුට්ටක් හදාගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? හරියනම් ලියා ගන්න කට්ටිය මම මේ කියන ප්‍රශ්නේ. ලියා ගන්න. දෙවන නාගරීකරණ සමයේ දෙවන නාගරීකරණ සමයේදී මෙන්න මේ ප්‍රශ්නේ කපලා මම කියන එක ලියා ගන්න. හරි? දෙවන නාගරීකරණ සමයේදී හරි. ඒකද පේපරේ තියෙන එකද? හරි. ගැටලුවක් නැහැ. එහෙනම් මම එදා හදපු එක පොඩ්ඩක් මම හිතන්නේ මේ ටයිප් සෙටින් එක්කන එවලා තියෙන්නේ ආයි මට ඒක. හරි. හදලා තියෙනවා නම් ගැටලුවක් නැහැ මම බලන්නම්
හදලා තියෙන්නේ මොකද්ද කියලා. අන්න ඒ වගේ මැසේජ් එකක් දාන්න. හරි බලන්න. හරි. ඒ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අපෙන් අහලා තියෙනවා දෙවන නාගරිකරණ සමයේදී මහ පරිමාණ වාරි නිර්මාණ ඒ කියන්නේ ලොකු වැව් නේද? ලොකු ඒව හැදුවේ නැත්තේ ඇයි කියලානේ අහලා තියෙන්නේ. හරි බලමු. ලංකාවේ පළවෙනි වතාවට මහ වැව් විදි කරන්නේ වසභ රජතුමා. අනුරාධපුර යුගයේ. ඒක වෙනම කතාවක් නේ. හැබැයි අනුරාධපුර පොළොන්නරුවෙන් පස්සේ දෙවෙනි නාගරීකරණයට එනකොට අපි මහ පරිමාණ වැව් හැදුවේ නැහැලු. ඇයි හැදුවේ නැත්තේ? ලියා ගන්න පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි තෙත් කලාපයට අමතර ජල සම්පාදනයක් අවශ්‍ය නොවීම. තෙත් කලාපේ රත්තරනේ වහිනවා නිතරම වහිනවා. එහෙනම් මොකටද මෙච්චර මහන්සි වෙන්නේ? ලොකු වැව් හදන්න ඕනේ නැහැ. එහෙනම් මොකද පළවෙනි එක? තෙත් කලාපයට අමතර ජල සම්පාදනයක් අවශ්‍ය නොවීම. අමතර ජල සම්පාදනයක් අවශ්‍ය නොවීම. දැන් අපි කන්නේ ඇයි? අපිට බඩගිනි හින්දානේ. එතකොට ඒ වගේ තමයි අනුරාධපුර පොළොන්නරුවේ වතුර හරි අඩුයි. අඩු නිසා වැව් හදලා වතුර එකතු කරගත්තා. හැබැයි තෙත් කලාපේ හොඳට වැස්ස තිබ්බා. එහෙනම් අමුතුවෙන් ජල සම්පාදනයක් වැව් හදන්න ඕනේ නැහැ. දෙක. විශාල වාරි පද්ධතියක් ඉදිකිරීමට යෝග්‍ය භූගෝලීය පිහිටීමක් නොතිබීම. ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව ගත්තොත් හොඳ තැනිතලා භූමියක් තිබුණා. වතුර එකතු කරන්න පුළුවන්. ටැංක් එක වගේ හදන්න පුළුවන්. හැබැයි අනුරාධපුරේ පොළොන්නරුවෙන් පස්සේ තෙත් කලාපේ ගත්තොත් කඳු නේද? ඒ වගේ අර වැවක් හදන්න තරම් සුදුසු පසුබිමක් තිබුණේ නැහැ. ඇල මාර්ග හදන්න බෑ. ඒ කඳු තියෙන්නේ. ඒතකොට හදන්න බෑ ඇල මාර්ගයක්. බලන්න. එතකොට විශාල වාරි පද්ධතියක් ඉදිකිරීමට යෝග්‍ය භූගෝලීය පිහිටීමක් නොතිබීම. හරි. කරුණු දෙක ලියාගත්තා නම් අත උස්සන්න බලන්න ඉක්මනට. ඔන්න මීට පස්සේ ඕල් ලෙවල් එක්සෑම් එකේදී අපෙන් ඇහුවොත් ඇයි තෙත් කලාපේ මහ පරිමාණ වැව් හැදුවේ නැත්තේ? පළවෙනි එක මම විස්තර කරන්න යන්නේ. දෙවන නාගරීකරණයේදී ජනාවාස පිහිටුවා ගත්තේ හයිලයිට් කරගන්න. මොකද පාඩම් කරන්න බැරි මේවා. තෙත් කලාපය තුලයි. ඔන්න වචනේම උත්තරේ තියෙනවා. තෙත් කලාපේ. මෙම ප්‍රදේශයට වර්ෂය පුරාම ප්‍රමාණවත් තරම් වර්ෂාව ලැබෙනවා. හරි. පුළුවන් නම් කියන්න බලන්න පටගාලා අත උස්සලා. තෙත් කලාපේ කියන්නේ වාර්ෂික වර්ෂාපතන අගය කොච්චරක් තියෙන ප්‍රදේශයක්ද? ආ සඳිදා මම දැක්කේ ඉස්සෙල්ලාම අත උස්සනවා. කියන්න බලන්න. 1250ට වඩා වැඩි. හරියටම එන අද පළවෙනි රීලෝඩ් ජයග්‍රාහකයා සදිති තමයි. වාර්ෂික වර්ෂාපතනගේ මිලිමීටර 1250ට වැඩි නම් තෙත් කලාපේ මොනේ එකටද බව වැව් හදන්නේ එහෙනම් බලන්න. එම නිසා දීර්ඝ නියං කලාප එම කලාපය තුල ඇත නොවේ. දීර්ඝ නියං වතුර නැතුව පොළව කර්කශ වෙන එහෙම තත්ත්ව නැහැ. එහෙම ලොකු නියං කාලවල තෙත් කලාපේ නැහැ. එම නිසා දෙවනි නාගරීකරණ සමයේදී මහ පරිමාණ වාරි මාර්ග ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නොවිය. ඊට අමතරව දෙවනි නාගරීකරණ සමයේදී කුෂිකර්මාන්තයට ජලය ලබා ගත්තේ වර්ෂාවෙන්. වැව් හදන්න දෙයක් නෑ. එහෙනම් බලන්න මම මේ හයිලයිට් කරපු තැන් ටික හොඳට. තෙත් කලාපය තුල තමයි පදිංචි වෙන්නේ. දීර්ඝ නියඟ නැහැ. ඊට අමතරව කුෂිකර්මාන්තය සඳහා ජලය ලබා ගන්න වර්ෂාවෙන්. එහෙනම් දත්තරන් වැව් හදන්න ඕනේ නැහැ. වැඩේ පැහැදිලිනේ? හරි. මෙතනින් එහාට පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවබෝධ කරගන්න. තෙත් කලාපේ වහිනවා.
ලොකු නියංගින් නෑ වහිනවා නම් හැමතිස්සෙම වතුර තියෙනවා. ඒ නිසා මිනිස්සු වගා කරේ වර්ෂා ජලයේ. එහෙනම් වැව් හදන්න ඕනේ නැහැ. එහෙනම් මොන්න තෙත් කලාපේ වැව් නැහැ. හරි. දෙවෙනි එක. වියලි කලාපේ භෞතික පරිසරය අන්න වියලි කලාපේ භෞතික පරිසරය කොහොමද? විශාල තැනිතලා සහිතයි. එම නිසා මහවැව් ඉදිකිරීමට යෝග්‍යයි. හැබැයි දෙවනි නාගරීකරණ සිදු උපදේශවල වාරි මාර්ග ඉදිකිරීමට අවශ්‍ය භෞතික පරිසරයක් තිබුණේ නැහැ. මොනවාද වාරි මාර්ග හදන්න බැරි භෞතික පරිසරය කියලා කියන්නේ? ඒ කියන්නේ පුතා කඳු අරවා මේව තියෙන්න එපා. හරි බලමු මොනවාද කියලා. අංක 1 ලියා ගන්න. ජලය පිරවීම සඳහා විශාල තැනිතලා බිමක් නොමැති වීම. ජලය පිරවීම සඳහා විශාල තැනිතලා බිමක් නොමැති වීම. කියන්නේ කඳු තියෙනවා තැනිතලාවල් නැහැ. 2. කඳුකරේ නිසා ඇල මාර්ග යොදාගෙන ජලය රැගෙන යාම අපහසු වීම. එතන අයන්න දාගන්න. හරි. කඳුකරේ නිසා මොකද උනේ? ජලය රැගෙන යාම අපහසු වුණා. හරි. අපහසු වීම. හරි. එහෙනම් කෙටි ප්‍රශ්නයකදී ඇහුවොත් තෙත් කලාපයේ තුල විශාල වාරි මාර්ග හදන්න බැරි භෞතික හේතු මොනවාද? මොනවාද භෞතික හේතු? ජලය පිරවීමට විශාල තැනිතලා බිම් නැහැ. කඳුකරේ නිසා ඇල මාර්ග යොදාගෙන ජලය රැගෙන යාම අපහසු වුණා. මේ කතන්දර දෙක පැහැදිලිනේ? හරි. අපි යනවා ඊළඟ කාරණාවට. ඔන්න සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයකදී එන්නම පුළුවන් එකක් තමයි මේ ලංකාවේ තාක්ෂණය. එතකොට තේරෙන්න ඕනේ ලංකාවේ වාරි තාක්ෂණයට පොඩි අපි ප්‍රමුඛ ස්ථානයක් දුන්න අද පේපර් එක ඇතුලේ. දැන් එනවා අපි ලංකාවේ තිබුණු තවත් තාක්ෂණ. මැටි ගැන කතා කරා, ස්ථිර ජල විද්‍යාව කතා කරා, වාරි කර්මාන්තය ගැන. දැන් එනවා ලෝහ කර්මාන්තය පිළිබඳව. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් විභාගෙදී එන්න පුළුවන්. කොහමද? අතීත ශ්‍රී ලංකාවේ දියුණු යකඩ නිස්සාරණ තාක්ෂණය. ඒ කියන්නේ යකඩ උණු කරලා ඒ හරහා විවිධ උපකරණ හදපු අවස්ථාවන් පිළිබඳව පුරාවිද්‍යාත්මක තොරතුරු ලැබෙන ස්ථාන දෙකක් සඳහන් කරන්න. ඔන්න රෝම ඉලක්කම් 4 මේ ආකෘතිය බලාගන්න. මෙහෙම වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් 4 කොටස් දෙකකට කැඩෙන්න පුළුවන්. කොහොමද? සඳහන් කරන්න විතරයි, විස්තර කරන්න නැහැ. මොනවාද එන අවස්ථා දෙක? ප්‍රධාන අවස්ථා දෙකක් තමයි බලංගොඩ සමනලවැව ප්‍රදේශයෙන් හමු වූ යකඩ උදුන. ස්ථාන දෙකක් ඉඳලා මෙහෙම ලියන්න. බලංගොඩ සමනලවැව ප්‍රදේශය. 2 සීගිරිය අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශය. බලංගොඩ සමනලවැව සීගිරිය අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශය. බලංගොඩ සමනලවැව සීගිරිය අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශ. හරි. දැන් ඔයාලට මතකද අපි පන්ති කාමරේදී කතා කරා බලංගොඩ සමනලවැව ප්‍රදේශයේ උඳුන වැඩ කරේ මොන සුළං බලයෙන්ද? ස්වභාවික සුළං බලයෙන්. මේ වැඩි වෙන්නේ නැහැ ලිව්වට. හරිද? මෙතනින් ඉරි කෑල්ලක් ගහලා ලියන්න ස්වභාවික සුළං බලය භාවිතා කර ඇත. මෙතන ලියන්න මයින හමක් භාවිතා කර ඇත කියලා. සමනලවැව ස්වභාවික සුළං බලය භාවිතා කර ඇත. දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ මයින හමක් භාවිතා කර ඇත. මයින හමක් භාවිතා කර ඇත. හරි. දැන් අපිට කියනවා මම ගොඩ මේ ආකෘතිය එන්න පුළුවන්. A B කියලා කඩලා. දැන් දෙවෙනි එක අපි බලමු. දෙවෙනි එකෙන් අහන්නේ අපි මොකද්ද? එම ස්ථානයන්හි යකඩ නිස්සාරණය කළ ආකාර සැකවින් දක්වන්න. එහෙනම් අපි මේකෙන් බලංගොඩ ගමුකෝ. හරි. බලන්න. සබරගමුව පළාතට අයත්
බලංගොඩ සමනලව ප්‍රදේශයෙන් හමුවන යකඩ නිස්සාරණ උඳුන මැටියෙන් තනා තිබේ. මේ උඳුන් හදලා තින්නේ පුතේ මැටියෙන්. එහි යකඩ නිස්සාරණයට අවශ්‍ය බල ශක්තිය ලබාගෙන තිබෙන්නේ ස්වභාවික සුළං බලයෙනි. කොහෙන්ද? ස්වභාවික සුළං බලය. ඒ කියන්නේ දැන් මේ ගින්දර ටික හොඳට රත් වෙන්න එපැයිනේ. මේකට බල ශක්තියක් ඕනේ. ගින්දර හොඳින් දැල් වෙන්න භාවිතා කරලා තියෙන සුළං මෝසං සුළං තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ලියා ගන්න කොහොමද වැඩේ වෙන්නේ? යපස් වලින් යකඩ වෙන් කර ගැනීමට නම් ඒවා සෙල්සියස් අංශක 1538ක උෂ්ණත්වයක රත් කළ යුතුයි. බුදු අම්බෝ සෙල්සියස් අංශක 1538ක් කියලා කියන්නේ විශාල උණුසුමක්. අපි තේ එකක් හදාගෙන බොන්නේ 100ට පට්ට රස්නයක්. අතට වැටුනොත් ඒ මත පිච්චෙනවා. මේක අත උණු වෙයි. එහෙනම් ඔන්න බලන්න යපස් වලින් යකඩ වෙන් කර ගැනීමට නම් ඒවා සෙල්සියස් අංශක 1538ක උෂ්ණත්වයක රත් කළ යුතුය. කෙටි ප්‍රශ්නකදී අහන්න පුළුවන් යකඩ උණු වෙන්න කොච්චරක් සෙල්සියස් අංශක ඕනේද? 1538ක්. මේ සඳහා පැරණන් කටයුතු කර තිබෙන්නේ ඔන්න බලංගොඩ වැඩේ කොහොමද වෙන්නේ? කඳු මුදුනක කොහෙද? කඳු මුදුනක උඳුන ඉදිකර ඊට යපස් කැබලි දමා ඒ මත මරන් ශාකේ අඟුරු දමා සවස් කාලයේ ගිනි දැල්වීමයි. මතක තියාගන්න ලංකාවේ තිබිලා තියෙනවා යපස් මිශ්‍ර ගල්. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? කඳු මුදුනේ හදනවා මැටියෙන් උඳුන. ඒක ඇතුළට දානවා යපස් කැබලි. ඊට පස්සේ මරන් කියලා ගස් జాතියක් තිබුණා. මේ මරන් ගස් පුච්චලා අඟුරු හදාගන්න. ඇයි එහෙම කරන්නේ? දැන් අපේ අම්මලා ඔය මේ ගෙදර දුම් අල්ලනකොට මොකද්ද කරන්නේ? දන්න කෙනෙක් කියන්නේ? අද මම වෙන ප්‍රශ්නයකට දෙන උත්තරේ මේ තෑග්ග. අපේ අම්මලා දුම් කබලේ දුම අල්ලන්න කලින් ගෙදරට මොකද කරන්න කියන බණ දන්නේ කෙනෙක්? දුම් අල්ලද්දි මොකද කරන්නේ? ලේසි ප්‍රශ්නයක් ඇහුවේ. උමයන් කියන බලන්න. පොල් කට පොච්චර පොල් කටු පුච්චලා මොනවාද හදාගන්නේ? අඟුරු. හරියටම හරි. පොල් කටු පුච්චලා අඟුරු හදාගෙන ඊට පස්සේ අඟුරු වලට තමයි සාම්බ්‍රාණි පාර දාන්නේ නේ. එහෙනම් මතක තියාගන්න. යකඩ උණුව දල්වන්න අඟුරු අවශ්‍යයි. මේ අඟුරු හදාගන්නේ මරන් කියන ශාකය පුච්චලා තමයි හදාගන්නේ. ගිනි තියලා අඟුරු. ඒ නිසා මේවට කෝ යකඩ මරන් කියලා. පැහැදිලිද? යකඩ උණු කරන්න අඟුරු වශයෙන් භාවිතා කරපු මරන් ගස් වලට මොකක්ද කිව්වේ? යකඩ මරන් කියලා කිව්වා. හොඳින් පැය 12ක පමණ සුළං බලය ලබාගෙන පසුදා වන විට ඒ කියන්නේ උදේ වෙද්දී යපස් ටික වෙන් වෙලා අර ගල් කැබලි යපස් ටික වෙන් වෙලා. ඔන්න බලන්න. මොනවාද මේ යපස් මිශ්‍ර ගල්? ලිමොනයිට් සහ හෙමටයිට් කියලා කියන්නේ යපස් මිශ්‍ර ගල් වර්ග. ලිමොනයිට් සහ හෙමටයිට් යන යපස් ගල් වර්ග සමනලව ප්‍රදේශයේදී භාවිතා කරලා තියෙනවා. සමනලවම උඳුරට භාවිතා කරලා තියෙන්නේ මොනවාද? ලිමොනයිට් සහ හෙමටයිට් කියන යපස් මිශ්‍ර ගල්. මෙම ප්‍රදේශයේ යකඩ නිස්සාරණ කටයුතු ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ කරලා තිනවා. MCQ වලට අහන්න පුළුවන්. සමනලව ප්‍රදේශයේ යකඩ නිස්සාරණය වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසය. හරි. එහෙනම් සමනලව ප්‍රදේශයේ යකඩ උඳුන පැහැදිලිනේ. වැඩ කරේ මොනවා බලයෙන්ද? ස්වභාවික සුළං බලයෙන් වැඩ කරේ. දැන් මොනවාද? ලිමොනයිට් සහ හෙමටයිට් කියන ගල් වර්ග. පුච්චන්න අඟුරු ලබා ගත්තේ මොන මරන් ශාකයෙන්ද? යකඩ මරන් ශාකේ. දැන් අපි එනවා ඊළඟ එකට. මොකක්ද ඊළඟ එක? ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමට අදාළ අනෙකුත් සාධක හමුවන ප්‍රදේශය වන්නේ ලියා ගන්න මධ්‍යම පළාතට අයිති මාතල දිස්ත්‍රික්කයට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයයි. අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයයි.
මාතල දිස්ත්‍රික්කයේ සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව 180 වමන සිට ක්‍රිස්තු වර්ෂ 200 දක්වා යකඩ නිස්සාරණය කරලා තියෙනවා. දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ වැදගත්ම දේ තමයි මේකෙදි සුළං බලය ලබා ගන්න භාවිතා කරලා තියෙන මයිනහමක්. මයිනහමක් කියලා කියන්නේ කෘතිමව සුළං ජනනය කරන්න භාවිතා කරන උපකරණය. මොකද්ද? ගොඩක් අය දන්නේ නැහැ නේද? මයිනහම කියලා කියන්නේ කෘතිමව සුළං ජනිත කරන්න නැත්නම් සුළං බලය ඇති කරන්න භාවිතා කරන උපකරණය තමයි අපි කියන්නේ මයිනහම. නැත්නම් මේ මයිනෙක් මරලා ඔකගේ හැම අරගෙන එහෙම එකක් නෙමෙයි. මයිනහම ක්‍රියාත්මක කරන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙයි. සමනල වැවේ එහෙම නෑනේ පුතා. ඔටෝ හුලම් පාර එනවා. මේකේ මිනිස් ශ්‍රමය. මෙහෙම මිනිස්සෙක් අදිනවා. අදින්න හුලම් පාර මෙහෙම වෙන්නේ. වර්තමානයේ පවා කම්කරුවන් කියලා මෙතන හදාගන්න. වර්තමානයේ පවා කම්කරුවන් ඔය ගම් පළාත්වල එහෙම මයිනහම යකඩ කර්මාන්තයට භාවිතා කරනවා. මයිනහම මට මතක අපේ තාත්තා මගේ තාත්තත් යකඩ වැඩ සම්බන්ධ හොඳ වැඩකාරයෙක්. එයාට තිබුණා යකඩ උණු කරන පොඩි මැෂින් එකක්. බ්ලෝවර් එක කියලා කියන්නේ අපි ඕකට. කරන්ට් එකට ගැහුවට පස්සේ හුලං නිෂ්පාදනය වෙන උත්පාදනය වෙලා ඒකෙන් අර යකඩ රත් කරගන්නවා. මට මතකයි තාත්තා පොඩි කාලේ මේ බ්ලෝවර් එක දාලා ඉවර වෙලා ඒ බ්ලෝවර් එකට මේ කරන්ට් එක ගියට පස්සේ හුලං එනවා. ඊට පස්සේ තාත්තා වෙනම ඔය පංචිගාවත්තෙන් ගෙහෙනවා අහගන්න. ඔව් හරියටම හරි පුතා මං කිව් සිරි පැරකුම් චිත්‍රපටියේ පොඩි එකා අදින්නේ මයිනහම තමයි. හරියටම හරි. මට මතකයි අපේ තාත්තා ඔය බ්ලෝවර් එක ගෙනවා. ගෙනල්ලා ඉවල ඔන්න කරන්ට් එකට ගහනවා. ගැහුවට පස්සේ ලොකු සද්දයක් එක හුලම් ප්‍රෙෂර් එකක් එනවා. තාත්තා මොකද කරන්නේ? අර ආම ස්ට්‍රීට් තියෙන ආමර් වීදියෙන් ගෙනව පොල් කටු අඟුරු. මේ අඟුරු ටික දානවා මොකටද? මේ එතන පොඩි වලක් වගේ. ඒ වලට අඟුරු ටික දාලා හොඳට රත් වෙනවා. පොල් කටු තැඹිලි පාට වෙන්න රත් වුණාට පස්සේ තාත්තා යකඩේ දානවා. දැම්මට පස්සේ යකඩේ හොඳ රත් වුණාට පස්සේ තමයි තලන්නේ. යකඩ රත් වුණාට පස්සේ අපිට අවශ්‍ය හැඩයට තලා ගන්න පුළුවන්. මේවත් හොඳට යකඩ තලපු අත් තමයි මතක තියාගන්න. හරි. ඊළඟට තෙමින ගැන විස්තර මම කියන්නම් පාඩමෙන් පස්සේ. හරි. එතකන් ඉන්න. හරි. කතන්දරේ එහෙනම් ඔන්න අපිට ඕලෙවල් එක්සෑම් එකේ යකඩ කුණු කරන විදිය හැවුවොත් හොඳට මතක තියාගන්න පුළුවන් උඳුන් දෙක මොකක්ද කියන බලන්න මෙසේජ් එක දාන්න ඉක්මනට. බලංගොඩ සමනල වැව යකඩ උඳුනයි සීගිරිය අලකොළ වැව දෙයිගහ ඇලකන්ද යකඩ උඳුනයි. ටිකක් දිගයි නේ දාන්න එපා. කරදරයි නැත්තම්. හරි. හැබැයි මේ දෙකේ හුලං ජනිත වෙච්ච ආකාරය කොහොමද? බලංගොඩ සමනල වැවේ ස්වභාවික සුළං බලය සීගිරිය අලකොළ වැව ප්‍රදේශයේ මයිනහමක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඔන්න අපි එනවා ඊළඟ කාරණාවට 11 වසරට අදාළ ප්‍රශ්නයක්. පහත A B හා C දැක්වෙන අවස්ථාවලට සම්බන්ධ පුද්ගලයන් අනුපිළිවෙලින් ලියා දක්වන්න කියලා කියනවා. අනුපිළිවෙලින් බලමු. පළවෙනි එක. ශ්‍රී ලංකාවේ මුල්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා නම් කරන්න කියලා කියනවා. කවුද පුතා ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරයා? ඔන්න ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරවරයා තමයි ෆෙඩරික් නෝත්. මෙයා ලංකාවට එන්නේ ඇයි දන්නවද? ඔයාට මතකද 1797 මුහුදුබඩ කැරැල්ල? මේ කැරැල්ලෙන් පස්සේ මියුරන් කියලා කොමිසමක් එනවා. ද මියුරන් කොමිසම කියනවා වෙළඳ සමාගමේ පාලනය ඉවත් කරන්න ලංකාවේ. වෙළඳ සමාගම කැමති වෙන්නේ නැහැ මේ වැඩේට. ඒ නිසා මොකද වෙන්නේ? බ්‍රිතාන්‍ය කිරීටය, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලකයෝ, අපි කිරීටය කියලා කියන ඔටුන්න ඒකද අපි උපමා කරන්නේ පාලකයව. බ්‍රිතාන්‍ය කිරීටය තීරණය කරනවා 1700 කීයද? 1798 දී ලංකාවේ ආරක්ෂක හා පරිපාලන කටයුතු පාලනය කරන්න ආණ්ඩුකාරවරයෙකුත් වෙළඳ කටයුතු පාලනය කරන්න වෙළඳ සමාගමටත් අවස්ථාව දෙන්න. ඒකට අපි කියනවා අන්න ඉක්මනට දන්න කෙනෙක් අපිට දාන්න මෙසේජ් එක මොන පාලනයද? 1798 ඉඳන් 1802 වෙනකන් ද්විත්ව පාලනය අවුරුදු 4යි තියෙන්නේ මේ දීගේ. අවුරුදු 4න් ද්විත්ව පාලන අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ද්විත්ව පාලනය හඳුන්වා දෙනකොට 1798 ලංකාවට එනවා කවුද? ෆෙඩරික් නෝත්. එන ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරයා කවුද?
ෆෙඩරික් නෝත්. වැඩේ පැහැදිලි දැක්කද? එක කෙටි ප්‍රශ්නෙන් තව ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරා. ඔකට කියන්නේ දඹුලු ගොහින් තල ගොයිත් මරාගෙන එනවා කියලා. ඒ නිසා වෙලාව වැඩක් නෑ මට. මං කිව්වනේ කලබලයක් නෑ. ඉවසගෙන ඉන්න එක දිනයි. කම්මැලිය පරාදයි. හරි? දැන් මේක කරන් 7යි. අපි පේපර් 20ක් කරනවා ටාගට් එක මේ වගේ. පන්තිය කතා කරනවට අමතරව තව සෙමිනා තියෙනවා. එහෙනම් මේ ඇවිල්ලා ලකුණු පිරුණු A එකකට යන්නේ. ලකුණු පිරුණු A එකකට. 100 A එකකට යන්නේ. හරි. දැන් ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරයා කවුද? ටොරින්ටන් සාමි. එහෙමද? බොරු කියන්න එපානේ. ෆෙඩ්රික් නෝත් තමයි ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරවරයා. හරි. දෙවෙනි එක 1818 උඩරට නිදහස් සටන පැවති අවදී ආණ්ඩුකාරයා තමයි රොබර්ට් බවුන්ඩ්‍රික්. මෙයා ඉතා වැදගත්. මෙයා ලංකාවේ කීවෙනියද? තුන්වෙනි ආණ්ඩුකාරවරයා. මෙයා තමයි 1815 දී ශ්‍රී ලංකාව යටත් කරගන්නේ. මෙයාගේ කාලේ තමයි 815 කන්දුරට ගිවිසුම ගහන්නේ. එහෙනම් වැදගත් දල් ගොඩක් තියෙනවා මෙයා ගැන මොනවාද? ලංකාවේ තුන්වෙනි ආණ්ඩුකාරවරයා 815 මහනුවර ආක්‍රමණය කරනවා. 815 කන්දුරට ගිවිසුම ගහනවා සහ 818 සටන වෙලාවෙත් ලංකාවේ පාලකයා රොබර්ට් බවුන්ඩ්‍රික්. එහෙනම් මෙහෙම මිනිහෙක් ගැන ප්‍රශ්නයක් අහන්න නැද්ද? අහන්න පුළුවන්. ඊළඟට 18 සටන ඉවරලා අවුරුදු 30කට පස්සේ අපි දෙවෙනි අරගලය ගහනවා. මොකක්ද දෙවෙනි අරගලය? 848 සටන වෙලාවේ ලංකාවේ ආණ්ඩුකාරවරයා වෙන කවුරුත් නෙමෙයි ටොරින්ටන් ආණ්ඩුකාරවරයා. වයිකවුන්ටන් ටොරින්ටන්. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් පනවනව නේද නිකන් මිනිස්සු දරා ගන්න බැරි බදු. කඩසාප්පු, ඔරු පාරු ඔය බදු වලින් ජනතාවට ගොඩහම්ම කේන්තියන්නේ මොනවාටද? තුවක්කු බද්දටයි, ඇඟ බද්දටයි, බලු බද්දට. යකෝ බල්ලටත් බද්දක් අහලා මීයකා. දැන් බල්ලෙක්ගෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ නේ. ගෙදර ආරක්ෂාවට ඉන්නවනේ. මොකෝ බල්ලගෙන් කිරි ගන්නවද? බල්ලගෙන් බිත්තර ගන්නවද? පැටවුනන් දැන් ගන්නවා මම හිතන විදිහ ගොඩක් අය විකුණනවා පැටවු. ඔය දන්නවද කතුන්දනේ? හරි. ඒ කාලේ එහෙම ලොකු ලාභයක් නැහැ නේ බල්ලගෙන්. මිනිස්සු වල මේක මාර කෙලියක්. මේ ගෙදර තිකන බලටත් මුම් බදු ගන්නවා. මිනිස්සුන්ට එනම් 48 ටොරින්ටන්ගේ මිනිස්සුන්ට මල පැන්න බදු වර්ග තුන මොනවාද? තුවක්කු බද්ද, ඇඟ බද්ද, බලු බද්ද. එහෙම කැරලි ගහලා අපේ මිනිස්සු දහස් ගාණක් මරපු ටොරින්ටන්ගේ නමනුත් දෙයියනේ අපේ රටේ චතුරස්‍රයක් තියෙනවා නේද? ටොරින්ටන් චතුරස්‍රය. ඔන්න අපේ රට. හරි. ටොරින්ටන් සාමි. දී කාර්මිකයන් ඇවිල්ලා තිනවා. විදුලි පණිවිඩ ක්‍රමය සොයාගත්තේ කවුද? සැමුවෙල් මෝස්. සැමුවෙල් මෝස්. නේද? කම්බියක් ආධාරයේ ස්ථාන දෙකක් අතර පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමය සැමුවෙල් මෝස් මහත්තයා තමයි හොයාගන්නේ. හරි. එහෙනම් අපි යනවා දෙවන රචනා ප්‍රශ්නෙට බලන්න. කෙටි ප්‍රශ්නෙට. යටත් විජිත බාර මහලේකම්වරයා විසින් කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට එනීමට පාදක වූ හේතුවක් සඳහන් කරන්න. ඔන්න හේතු දෙකක්ම තියෙනවා. පළවෙනි එක. කෝල්බ්‍රුක් ලංකාවට එන්න කව මේ ටික හොඳට මතක තියාගන්න. මේක චූටි පොඩි තියරි කොටසක් උගන්වන්න වෙනවා මට. හරි. සමහර පාඩම් අපිට අතහැරලා යන්න බෑ. හොඳට අහගන්න. ලංකාවට බ්‍රිතාන්‍යයන් ඇවිල්ලා 1815 වෙනකොට ලංකාව යටත් කරගන්නවා. වර්ෂ මොකද? 805 ලංකාව යටත් කරගන්නවා. යටත් කරගෙන පුතා හරියටම අවුරුදු 3කින් ඒ කියන්නේ 1818 අපි බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව අරගලයක් කරනවා. පළමු නිදහස් අරගලය. මේ අරගලේ කවුද දිනන්නේ? අපිද බ්‍රිතාන්‍යයන්ද? බ්‍රිතාන්‍යයන් කියන කට්ටිය අතුස්සන්න බලන්න. 818 කැරල කවුද දිනන්නේ? බ්‍රිතාන්‍යයන්. බ්‍රිතාන්‍යයන් යුද්ධේ දිනනවා. හැබැයි යුද්ධයේ දිනන්න ගිය වියදම වැඩි වෙනවා. අපි මේකට කියන මොන වියදමද? යුද වියදම. යුද වියදම සමානයි මොකක්ද? පරිපාලන වියදම කිව්වොත් අය රට පාලනය කරනකොට මේ යුද්ධය ඇති වෙනවා. ඉතින් යුද වියදම පරිපාලන වියදම කියලා කියන්නේ එකක්. යුද වියදම සහ පරිපාලන වියදම මොකද වෙන්නේ? ඉහළ යනවා. ඉහළ යනවා. මේ ඉහළ යන වියදම
මැනේජ් කරගන්න ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වියදමට හරියන්න ආදායමක් එන්නේ නැහැ. එහෙනම් 1818න් පස්සේ මොකද වෙන්නේ? අපේ රටේ ආදායමට වඩා වියදම වැඩි වෙනවා. ඒක අවබෝධ වෙච්ච කට උත්තර බලන්න. 818 කැරල්ලෙන් පස්සේ ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි. ඉතින් දෙයියනේ බිතාන්නන් ලංකාව පාලනය කරන එක පාඩුවේනේ. බිතාන්නන් අපිව පාලනය කරේ මේ අපි හොරතල් කරන්නේ නෙමෙයි. අපේ රටෙන් වස්තු ටික අරන් යනවා. අපෙන් ආදායමක් ගන්නෙ. ඒ නිසා 1833 වෙනකොට ලංකාවේ ආදායම වැඩි කරලා වියදම අඩු කරන්න ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ තමයි කෝල්බ්රුක්. හැබැයි මේ කෝල්බ්රුක් කොමිසම ලංකාවට එන්නේ 1829. 33 ඇවිල්ලා පුතා කඩෙන් අරන් ආණ්ඩුක්‍රමයක් දෙන්න බෑ. මතක තියාගන්න ලංකාවට ආපු කොමිසම් අතරින් සුපිරි කොමිසමක් තමයි කවුද? මම එහෙම කිව්වේ අපිට කෙලවැච්ච හින්දා නෙමෙයි ඈ. කෝල්බ්රුක් ලංකාව වෙනස් කරා. හේතුව තමයි මේ කෝල්බ්රුක් කොමිසම පුතා සීත කාමරවල ඉඳලා තීරණ ගත්ත කට්ටිය නෙමෙයි. මේගොල්ලෝ බිම් මට්ටමට බැස්සා. කෝල්බ්රුක් කොමිසම විලියම් කෝල්බ්රුක් සහ චාල්ස් කැමරන් ලංකාවට ඇවිල්ලා ලංකාව පුරාම ඇවිද්දා. සමහර මූලාශ්‍රවල තියෙනවා චාල්ස් කැමරන් ලංකාවේ ගම් සභාවල් ළඟට ගිහිල්ලා බලන් හිටියලු කොහොමද නඩු විසඳන්නේ කියලා. ඇයි එයා නීතිඥයෙක්නේ. එයා ලෝයර් කෙනෙක්. ඒතර එයා බලන් ගම් සභාව හැබැයි හොඳයි නේද? මිනිස්සුන්ගේ පොඩි ප්‍රොසෙස් එහෙම බැලුවා. කෝල්බ්රුක් ගියා ලංකාවේ හතර වටේ. ගිහිල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන බැලුවා. කෝල්බ්රුක් තේරුම් ගත්තා ලංකාව ගොඩ දාන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා. ඒ නිසා තමයි 1829 ලංකාවට එන කෝල්බ්රුක් කැමරන් කොමිසම 1833 දී සුපිරි ආණ්ඩුක්‍රම සංස්කරණයක් හදනවා. හැබැයි අපිට වඩා ඒක වාසි කාටද? බ්‍රිතාන්‍යය. හැබැයි මෙහෙමයි. අපිටත් අවාසි උනේ නෑ. අපිටත් වාසි වුණා. ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව මිනිස්සුන්ට හොඳ ආසාවක් ඇති වෙනවා මේ වැඩේ. ගොඩක් දේවල් වෙනවා. හරිද? කියන්නේ කෝල්බ්රුක් එකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් ඔන්න දැන් මම කියන්නේ මේ තීරි කොටස පැහැදිලි වෙච්ච කට්ටිය කෝල්බ්රුක් කොමිසම ලංකාවට මේ පසුබිම දැන් පැහැදිලිනේ. හරි. බලමු එහෙනම් ඊළඟ කාරණාව අපි. පළවෙනි එක. ඇයි කොමිසම එන්නේ ලියා ගන්න රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා එහෙම ලියා ගන්න රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා ඒ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා ඒ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම රජයේ ආදායමට වඩා වියදම වැඩි වීම. දෙක චාල්ස් කැමරන් මොකටද දෙන්නේ? එයා නීතිඥයෙක් කියලා මං කිව්වනේ. එහෙනම් අධිකරණ හා නීතිමය තත්ත්වයේ පිළිබඳ පරීක්ෂා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ අධිකරණය හොයලා බලලා ඉස්සරහට අධිකරණය හදන්න ඕනේ කොහොමද කියලා නිර්දේශ ඉදිරිපත් කරා. එහෙනම් අපිට සැකයක් නැහැ. අපි හොඳටම දන්නවා කෝල්බ්රුක් කොමිසම මේ ගෙදර යන ගමන් කාගල්ස්පුට් සිටි වගේ ආවේ නැහැ. අවුරුදු දෙක තුනකට කලින් ආවා. ඇවිල්ලා හොඳට ඇවිදලා බලලා ඔන්න ඉදිරිපත් කරා. එහෙනම් කෝල්බ්රුක් කොමිසම ලංකාවට එවන්න හේතු දෙනවා. රජයේ ආදායමට වඩා වියදම් වැඩි වීම පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්න, අධිකරණ හා නීතිමය තත්ත්වයේ පිළිබඳ පරීක්ෂා කොට නිර්දේශ ඉදිරිපත් කරන්න. තව එකක් තිබුණා. ආණ්ඩුකාරවරයා තනියෙන් රට පාලනය කරේ. තනියෙන් පාලනය කරද්දී පොඩ්ඩක් හිතුවක්කාර වුණා. එහෙනම් මොකද්ද? ආණ්ඩුකාරවරයාගේ හිතුවක්කාරී පාලනය සීමා කිරීම කිව්වත් හරි. ඔන්න අර විදියට කඩලා ඇවිල්ලා තියෙනවා B ආණ්ඩුකාරවරයාගේ මං කිව්වේ අන්න දැක්කද උත්තරේ. නිකන් මං මේ කටින් එක වචනයක්වත් නිකන් වල්පල් කියවන්නේ නැහැ. මොටිවේෂන් අප්පච්චිලා මං ගාව නෑ පුතේ.
උගන්වන්නේ පැයද පැය එකමාර දෙකද ඉගෙනීම. ඒකගොල්ලෝ දන්නවනේ. අනවශ්‍ය කතා නැත. හරි? බලන්න. මගේ අර ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්ත ගැන නම් මම පොඩ්ඩක් කියනවා. ඒක වෙනම කතාවක්. දැනගන්න එපා වෙන කට්ටිය. හරි. බලන්න. ආණ්ඩුකාරවරයා තනියෙන් රට පාලනය කරේ. තනියෙන් රට පාලනය කරද්දී මෙයා ඕන වැඩ කරා. ඒ හින්දානේ හත්වලාමේ 818 කැරැල්ල වෙලාවේ ලොකු යුද වියදමක් ගියේ. තනියෙන් මෙයා වියදම් කරපු හින්දා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න කෝල්බ්‍රුක් කොමිසම කරපු යෝජනාව මොකද්ද? ව්‍යවස්ථාදායක හා විධායක සභාවක් පිහිටුවීම. ඒකෙදි මොකද්ද වෙන්නේ? ලියනක මම අහගන්න. ආණ්ඩුකාරවරයාත් එක්ක වැඩ කරන්න ව්‍යවස්ථාදායක සභාවට පත් කරනවා කී දෙනෙක්ද? 15ක් පත් කරනවා. විධායක සභාවට පත් කරනවා 5 දෙනෙක්. හෙල්ලන්නේ නැහැ කොල්ලෝ. කලින් තනියෙන් වැඩ කරා හිතුමනාපෙට. දැන් එහෙම බෑ. ආණ්ඩුකාරයාගේ වැඩ දිහා බලන්න ව්‍යවස්ථාදායක සභාවේ 15ක් ඉන්නවා. විධායක සභාවේ 5 දෙනෙක් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුකාරවරයා වුණත් ගොඩක් දුරට කන්ට්‍රෝල් වුණා. වැඩේ පැහැදිලිනේ හොඳටම? හරි. දැන් එනවා අපි රෝමි ලංකම් 3ට. ඉතා හොඳ ප්‍රශ්නයක් මේක. ඔක්කොම ප්‍රශ්න හොඳයි ඉතින්. බලන්න. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ මගින් ලාංකික පුරවැසියන්ට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමකොට. එමගින් අත්තු වාසි දෙකක් විස්තර කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි වෙන මොනවාද දෙයියනේ? ඒබ්‍රහම් ලින්කන් කියනවා ප්‍රජාතන්ත්‍රවාදය යනු මොකක්ද? මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙන යන මහජනතාවගේ පාලන ක්‍රමයක්. එහෙනම් අපිව පාලනය කරන නායකයන්ව තෝරගන්න බලය අපිට එන්න ඕනේ දෙයියනේ. ලංකාවේ සාමාන්‍ය ජනතාවට පොදු ජනතාවට තමන්ගේ නායකයව තෝරගන්න සර්ව ජන ඡන්ද බලය අයිතිය හම්බ වෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ. ඉක්මනට අතුස්පල කියන්න පුළුවන් කියන මම තෑග්ගක් දෙනවා. සර්ව ජන ඡන්ද බලය සහ සීමිත ඡන්ද බලය විස්තර කරන්න දෙකම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. සර්ව ජනට කලින් තිබුණු සීමිත ඡන්ද බලය විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ සර්ව ජන ඡන්ද බලය විස්තර කරන්න ඕනේ. ඉක්මනට අතුස්පල බලන්න. හරි නැතුල කියන්න බලන්න. නැතුල කියන්න උත්තර ඉක්මනට. දැන් මම වෙන එකට අවස්ථාව දෙනවා. හංස කියන්න බලන්න. සර්වජන ඡන්දබලය කියන්නේ මේ 18 වැඩි ඕන කෙනෙක්ට මේ ඡන්ද ඉල්ලන්න පුළුවන්. ඡන්දි දෙන්න පුළුවන්. ඒකෝට සීමිත ඡන්දබලය කියන්නේ 18 අඩු කාන්තාවන්ට බෑ. එහෙම කොන්දේසි වගේක් තියෙනවා. ඒවට යටත් තමයි ඡන්දි දෙන්නේ. හරි. උත්තර දෙක හරි වුණාට වයසේ පොඩි අවුලක් තිබුණා. 21. කමන්නේ මම හරි උත්තර කියලා ගන්නම්. හොඳයි. වයස් ඉදිරිපත් වීම වටිනවා. වයස දැන් තමයි 18. ඒක වටලා ගන්න එපා. ඩොනමෝර් කාලේ 21. දැන් වයස 18 වුණාම ඡන්ද බලය. ඔක් ගොඩක් අය පටල ගන්නවා. ඉස්තර 21. බලන්න. පළවෙනි තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ තුල සාමාන්‍ය ජනතාවට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි සර්ව ජන ඡන්ද බලය. බලන්න. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ තුල කියලා හදාගන්න මෙතන සර්ව ජන ඡන්ද බලය හඳුන්වා දීම සමග පොඩ්ඩක් ඉතින් දැන්නද වචන එහෙම වෙනවා ගණන් ගන්න එපා. හරි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ තුල සර්ව ජන ඡන්ද බලය හඳුන්වා දීම සමග එතෙක් පැවති සීමිත ඡන්ද බලය අහෝසි වෙලා. අන්න දැන් ලියාගන්න. අර ගෑනුන්ට ඡන්ද බලය දුන්නේ නැති කතාව ඔකුත් නෑ දැන් ඈ. වයස අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ සියල්ලටම ඡන්ද බලය හිමි විය. සියල්ලටම ඡන්ද බලය හිමි විය. හරි. ඡන්ද බලය හිමි විය. මෙය ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කරා රැගෙන යාමේ ප්‍රධාන පියවරක් ලෙස හඳුනාගත හැක. ප්‍රධාන පියවරක් ලෙස හඳුනාගත හැක. සීමිත ඡන්ද බලය යෙදීමෙන් ලබා දීමෙන් උගත්කම ඒවා හයිලයිට් කරගන්න. උගත්කම, ධනවත්කම, ලිංග භේදය ආදී කිසිදු හේතුවක් ඡන්ද බල ලබා දීමට බල නොපෑමීට හේතුවක්. ඒ කියන්නේ කිසිම ආකාරයකින් කිසිම හේතුවක් බැලුවේ නැහැ.
උගත්ද ධනවත්ද ස්ත්‍රීද පුරුෂද මුකුත් නැහැ. වයස අවුරුදු 21 නම් හැමෝටම ඡන්ද බලය හම්බ වෙනවා. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? සර්වජන ඡන්ද බලය. එහෙනම් මට කියන්න වර්තමාන අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මොන ඡන්ද බලයද? වර්තමාන සජ්ජද්දාන ඉක්මනට දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අනේ උඹලා ඵලෙන් උඹලා ගෑනු උඹලා ඡන්දේ නැහැ. උඹලා ඉගෙන ගන්නේ එහෙම කියන්නේ. අවුරුදු 18 වෙච්ච ගමන් ඔයාට හම්බ වෙනවා මොකද්ද? සර්වජන ඡන්ද බලය. දැන් 18යි ඒ කාලේ 21යි. එහෙනම් පැහැදිලි. දෙවෙනි කාරණාව මොකද්ද? සර්වජන ඡන්ද බලයට කලින් අපේ රටේ තිබ්බ පුතේ සීමිත ඡන්ද බලය. දැන් බලන්න සීමිත ඡන්ද බලය කියලා කියන්නේ වයස අවුරුදු 21කට වැඩි උගත් ධනවත් පිරිමින්ටනේ. දෙයියනේ ඒ කාලේ උගත් ධනවත් පිරිමිදලා තියෙන කීයද? 104යි. කීයද? 104යි ඉඳලා තියෙන්නේ. හරි? නැත්නම් 100 පේන්නේ නැහැ. 104යි ඉඳලා තියෙන්නේ. මට කියන්න සාමාන්‍යයෙන් 104ක ඡන්ද බලයේ හිමි කට්ටියගේ ඡන්දෙන්පත් වෙන മന്ത്രിවරු වැඩ කරන්නේ කාටද? හොයලා බලන්නේ කවුරු ගැනද? මේ 104 ගැන විතරයි නේද? කෝ 196ක් වෙච්ච පොදු ජනතාව ගැන හොයලා බලන්න කට්ටිය කවුරුත් නැහැ. ඩොරමෝර් ස්වාමී ලංකාවට මෙයා දකිනවා සීමිත ඡන්ද බලය තුලදී පත් වෙන മന്ത്രിවරයා වැඩ කරන්නේ මෙන්න මේ අයට විතරයි. මේ 96ට කවුරුත් නැහැ. දැන් නිකන් ඔයා හිතන්න ඡන්දයක් ලඟ වුණාම ඇමතිවරු ගෙවල් වලට එනවා, ආච්චිලව වඩා ගන්නවා, කෙසෙල් කන් දෙනවා, අරක්කු බෝතල් මාර ආදරේනේ බං අපිට. ඇයි අපිට ආදරේ? අපි ගාව මොකක්ද තියෙන්නේ? අපි ගාව දැන් මේක නෙමෙයි තියෙන්නේ. මොකක්ද තියෙන්නේ අපි ගාව? අපි ගාව තියෙන්නේ සර්වජන ඡන්ද බලය. නිකමට හිතන්නකො අලුතෙන් පනතක් ගෙනල්ලා ආයි සීමිත ඡන්ද බලය කියනවා. දුප්පම් මිනිස්සු මැරුණද කියලා තෝකුම් බලන්නේ නැහැ. එහෙනම් අපේ රටේ පොදු ජන සුබසාධනයේ ඉහළ ගියේ මොකක් හින්දාද? මේක හින්දාද? එහෙම නැත්නම් සර්ව ජන ඡන්ද බලය හින්දාද? කියන බලන්න. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය මේ හැමදේම අපිට ආවේ සීමිත ඡන්ද බලය හින්දාද? සර්ව ජන ඡන්ද බලය හින්දාද? සර්ව ජන කියන කට්ටිය අදුස්සන බලන්න. නැත්තම් දෙයි උඹ නිදහස් අධ්‍යාපනය. ඔන්න අණ්ඩු කුමාර මහත්තයා මේ පාර අයවැයෙන් මොකද කරේ? ජනාධිපතිතුමා මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10000ක් දක්වා වැඩි කරා. කැම්පස් ශිෂ්‍යෙක් විදිහට, කැම්පස් විශ්වවිද්‍යාලයේ ඉගෙනක ශිෂ්‍යෙක් විදිහට මේකේ වටිනාකම මම දන්නවා පුතා. හරි මේක මට හම්බුණා. මගේ අම්මයි තාත්තා රජයේ සේවකයෝ නෙමෙයි. මම උසස් පෙළ විභාගේ කොළඹ දිස්ත්‍රික්කයේ 70. මට මේක හම්බුණා. මම කැම්පස් එකට යනකොට 2500යි තිබුණේ. හරිද? ඒ 2500 අන්තිම අවුරුදු දෙකේදී 5000ක් බවට පත් වුණා. මම නම් ඉතින් පොඩි පොඩි ජොබ් කරපු හින්දා මට මේක වටිනවා. මම මේකෙන් දෙයක් කරගත්තා. හැබැයි මතක තියාගන්න මට වඩා වටින ළමයි අපේ ඕන තරම් හිටියා. සමහර ළමයි ඉන්නවා මේ 5000 අරගෙන රුපියල් මේ 5000න් 2000ක් විතර තමයි යා වියදම් කරන්නේ. එයා රුපියල් 2000 වියදම් කරන්නේ තමන්ගේ කන බොන වැඩවලට. 2000 කැම්පස් එකේ පුළුවන්. චූටි ගණන් මේ දවස්වල නිකපට මං කියන්නම් මේ ප්ලේන් ටිකක් රුපියල් 3යි. මම යන කාලේ. කැලණි කැම්පස් එකේ ප්ලේන් ටිකක් රුපියල් 3ට තිබුණේ. ෆ්‍රයිඩ් රයිස් එක 80ට තිබ්බා. එහෙනම් කැම්පස් එන්න ආසෙ තුනනේ. හරි. රුපියල් 2000කින් එයා රෝල ගහලා තව 3000ක් පුතේ ගෙදරට යවනවා. මේක මාර වටිනවා. මොනවා වුණත් ජනාධිපතිතුමාට මම නම් හදවතින් ස්තුතිවන්ත වෙනවා. මහපොළ ශිෂ්‍යාධාර දරුවන්ට 10000කින් වැඩි කරලා දුන්න එක මතක තියාගන්න. හිටපු ජනාධිපතිතුරු මේව වැඩි කරාට මේක අපේ රටේ ජනතාවට, අපේ රටේ දරුවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබා දුන්නේ කවුද? ඒ තමයි ලලිත් ඇතුළම් මුදලි කියන ශ්‍රේෂ්ඨ නායකයා. එතුමාව කිරුළපොණේදී වෙඩි තියලා ඝාතනය කරනවා. ඒ කාලේ තිබ්බ භීෂණේ. අන්න නායකයෝ අපේ රටේ දුප්පත් ළමයි ගොඩ දෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව හම්බුණා. ලලිත් ඇතුළම් මුදලි මහත්තයා මේ ගෙනාපු මොකද්ද? මහපොළ ශිෂ්‍යත්වය. අද වෙනකොට ජනාධිපතිතුමා රුපියල් 10000කින් වැඩි කරලා තියෙනවා. ජනාධිපතිතුමා වැඩි කරාට කමක් නැහැ. මුල අමතක කරන්න එපා. කවදා දවසක හැබැයි දුකට පොඩි කාරණාවක් වෙනවා. මම මෙහෙම කියන්න ඕනේ. මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අපේ විශ්වවිද්‍යාලවල ඕනතරම් පිටරට වීරයෝ සමරනවා. චේ ගුවෙරලා හරි සමරනවා. කාල් මාක්ස්ලා සමරනවා. හැබැයි කවදාවත් ලලිත් ඇතුළම් මුදලි මහත්තයා පිළිබඳව මම නම් සැමරුම් දැකලා නැහැ. ඒ අතින් විශ්වවිද්‍යාල ප්‍රජාව ටිකක් පස්සෙන් ඉන්නේ. මොනවා වුණත් අපි
මේකෙන් දෙයක් ගත්තා. මටත් ඒ 2500 පසු කාලීන හම්බෙච්ච 5000 මහ මෙරක් බවට පත් වුණා. මට සමහර ලාවට මගේ පුද්ගලික වැඩවලට මට ඉගෙන ගන්න වැඩවලට වගේම මට සමහර ලාවට හිතන්නකෝ බයිසිකලේ පෙට්‍රල් ටිකක් ගහගන්න සල්ලි නැති වෙච්ච අවස්ථාවල් තිබ්බ ඒ කාලේ මහ පොළ වැඩටකම් බලන් හිටියා පෙට්‍රල් ටිකක් ගහගන්න. හරි. කන බොනිව නම් අවුලක් වුණේ නැහැ. ඉතින් ගෙදර කොළඹ හින්දා. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. හරි. අද වෙනකොට රුපියල් 10000 ඔයාලා විශ්වවිද්‍යාලයේදී 15000ක්වත් දෙයි. හැම මාසෙම හම්බ වෙනවා. හිටපු ගමන් මාසයක් දෙකක් මිස් වෙනවා. පස්සේ ඇරියසුත් එක්ක සමහරට හම්බ වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි අම්මා තාත්තා රජයේ සේවකයන් මේක හම්බ වෙන්නේ නැහැ. මහ පොළ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අපේ තාත්තා රජයේ සේවකයෙක් නොවීම පිළිබඳව. හරි. ඊළඟ කාරණාව බලන්න 1912 හඳුන්වා දුන් සීමිත ඡන්ද බලය ඩොනමෝර් ආණ්ඩුක්‍රමය දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාල සීමාව තුළ බලටපත් වූ දේශපාලඥයින් හයිලයිට් කරගන්න පොදු ජන සුබසාධන පිළිබඳව අවධානය යොමු නොකොට ඒ කියන්නේ සීමිත ඡන්ද බලය යටතේ පොදු ජනතාව ගැන අවධානය යොමු කරන්නේ නැතුව ලියා ගන්න තමන් බලයට පත් කළ 104ක් තරම් වූ උගත් ධනවත් ඡන්දදායකින්ගේ සුබ සාධනයේ පිළිබඳව පමණක් අවධානය යොමු කරන ලදී. මේක හරි අසාධාරණයිනේ. දැන් සිඟිති මුලට තේරෙනව නේද? ඩොනමෝර් ආණ්ඩුක්‍රමයට කලින් දුප්පතුන්ට කිසි දෙයක් තිබුණේ නැහැ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහන මේ හැමදේම එන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් පස්සේ. ඇයි ඒ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් පස්සේ දේශපාලන නායකයන්ගේ වැදගත්ම දේ තිබුණේ ජනතාව ළඟ මොකද්ද? ඡන්දයි තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට නිදු මාරි ප්‍රශ්නයක් අහන්න දෙනවද? සමහර අයගේ අත සම ඉස්සෙල්ලාම ඉන්නවනේ. ඒකයි හරි. මොනවද බෝ WhatsApp එකට දාන්න අවුලක් නේ. හරි. බලන්න. මේ නිසා මොකදුනේ? එම නිසා ඡන්දබල හඳුන්වා දීම තුලින් පොදු ජනතාවගේ සුබ සාධනය පිළිබඳ වගකීම දේශපාලන නායකින්ට පවරලාද මං කිව්වේ ඩොනමෝර් ආණ්ඩුවෙන් පස්සේ සෑහෙන්න අපේ රටේ නායකයන්ට වගකීම් හිමි වුණා. ඒ අනුව ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් විධායක කාර්යසභා 7ක් නිර්මාණය කරලා ලියා ගන්න මේ 7 දැන් තේරෙන්න ඕනේ අපේ රටේ මිනිස්සුන්ට දේශපාලන නායකයෝ වැඩ කරන්න පටන් ගත්තේ ඩොනමෝර් එකෙන් පස්සේ. මොනවාද කාර්යසභා 7? ස්වදේශීය කටයුතු, කුෂිකර්ම හා ඉඩම්, පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපනය, ගමනාගමනය හා පොදු වැඩ, කම්කරු කර්මාන්ත හා වෙළඳාම. ඔන්න 7ක් තියෙනවා. කාරක සභා 7ක්. එකෙන් මොළුවට දාගන්න ඩොනමෝර් හින්දා තමයි අද අපි ගොඩ ගිහිල්ලා තියෙන්නේ. අද මම මෙතන ඉන්නෙත් ඒ හින්දා හරියට බැලුවොත් ඇයි ඒ? නැත්තම් නිදහස් අධ්‍යාපනයක් එන්නේ නැහැ නේ පුතා. අපේ අම්මට තාත්තට නම් සල්ලි තිබුණේ නැහැ මේ ලක්ෂ ගණන් දීලා මට ඩිග්‍රියක් කරවන්න. ඇත්ත කියන්න එපා නේ. නිදහස් අධ්‍යාපනෙන්ද මම අද මෙතන ඉන්නවා. හරි. ඊළඟට ලිව්වනේ මණ්ඩ මෙම කාරක සභාව තුලින් ගොවි ජනපද ව්‍යාපාර බිහිකිරීම අන්න හයිලයිට් කරගන්න මොනවාද වෙච්ච හොඳ දේවල් ගොවි ජනපද ව්‍යාපාර බිහිවීම සිද්ධ වුණා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය වැනි වටිනා සම්පත් ලාංකිකයන්ට හිමි වුණා. හරි. ඔහොම මල්ලංගෙන් තව පොඩි වෙලාවයි. අපි යනවා ඊටාම වැදගත් කාරණාවකට. ඒ තමයි 1978 අර ගොඩ දෙනෙක් මේ අනේ ලියන්න බැහැ වගේ කියන පාඩම් අපි හොඳටම ලියන්න ඕනේ. මතක තියාගන්න. නිදහසෙන් පසු ලංකාවේ දේශපාලනේ ගොඩක් අමාරු නෑ පුතා. පට්ට ලේසි. ලොකුට පාඩම් ගන්න දෙයක් නෑ. ඇයි මන් දැන් තියෙන ආණ්ඩුක්‍රමය ගැන අහලා තියෙන්නේ. දැන් තියෙන එක. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන එක මොකද්ද? 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අදාළව පහත දී ඇති මාතෘකා අතුරෙන් දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්නේ. හරි මොනවාද මාතෘකා ටික? ජනාධිපතිවරණය, සමහානුපාතික නියෝජනය, ජනමත විචාරණ. ලියා ගන්න ඉක්මනට ඒ තුන. ජනාධිපතිවරණ නම් මට ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. ඇයි ඒ? ඇයි යන්නේ දැන් අවුරුද්දකට කලින් ජනාධිපතිවරණයක් තිබුණේ. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ.
ජනාධිපතිතුමා තේරීපත් වෙච්ච ආකාරය. හරි. ජනාධිපතිවරණය අල්ලන් ඉන්න තව ටිකයි බලන්න. පුතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හඳුන්වා දුන්නු අලුත්ම අංගයක් තමයි විධායක ජනාධිපතිවරයා. 72 හිටියේ නිකන් ජනාධිපති නාමික කෙනාපත් උනේ අගමැතිවරයාගේ උපදෙස් මත වුණාට විධායක ජනාධිපතිවරයා පත් වෙන්නේ මොකකින්ද? ජනාධිපතිවරණයකින්. බලන්න කොහොමද වැඩේ වෙන්නේ? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් හඳුන්වා දුන් නවාංගයක් වන්නේ නවාංගයක් කියන්නේ නතරම් අලුත් එකක්. ජනාධිපති ධූරයයි. මේ පූර්ණ විධායක බලතල සහිත ධූරයක් වූ බැවින් ජනාධිපතිවරයා පත් වූයේ ජනාධිපතිවරණයේ ඉන්නේ. මේක හරි ලේසි. අපි ළඟදී දැක්කනේ කොහොමද වෙන්නේ? මුළු ලංකාවම එකම දවසක ඡන්දෙ තියෙනවා. බලන්න. සමස්ත ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක්සේ සලකා එක් දිනකදී ජනාධිපතිවරණය පවත්වනවා. ඒකෙදි වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් කීයක්ද? 150 ඉක්මවා ප්‍රතිශතයක් ගන්න කෙනා ජනාධිපති ලෙස තේරීපත් වෙනවා. පුළුවන් නම් කියන්න බලන්න මේ පාර චූටි අවුලක් වුණා. මොකක්ද අවුල? පළවෙනි වතාවට ඒක උනේ. මේ පාර පළවෙනි වතාවට 150 එකපාරින් ගන්න බැරි වුණා අණ්ඩු කුමාර දිසානායකට. ඉතින් දෙවෙනි මනාපෙත් ගණන් කරා. ඒ ගණන් කරලා 150 ඉක්ම ඌවේ නැත. ගැටලුවක් නැහැ. 150 ඉක්මවන්නේ නැත්නම් පළවෙනි මනාපේ දෙවෙනි මනාපේ තුන්වෙනි මනාපේ ගණන් කරාට පස්සේ හරි ඔක මනාප ක්‍රමය ටිකක් දුරදිග එක. මම ෆිසිකල් පන්තියේ උගන්වලා දෙනවා මනාප ක්‍රමය කොහොමද බලන්නේ කියලා. කොහොම හරි මෙච්චරයි. අවසානයේ 150 ඉක්මවන්නේ නැත්නම් ඒ අතරින් වැඩිම ඡන්දගත ප්‍රතිශත තියෙන කෙනා පත් වෙනවා. යනු අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයාට 150 ගන්න බැරි වුණා. හැබැයි හිටපු කට්ටියකින් වැඩිම ප්‍රතිශතය ගත්තේ එයා. ඒ නිසා එයා ජනාධිපති වුණා. ඒ අනුව මෙරට ප්‍රථම ජනාධිපතිවරණය ලියා ගන්න මෙරට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වනවා කවද්ද 1982 පැවැත්වූ අතර එහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිවරට පත් වේ. ලංකාවේ පළවෙනි ජනාධිපති වරණය පවත්වන්නේ 1982. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමයි පත් වෙන්නේ. ඉතින් බලන්න හරි ලේසියිනේ. ජනාධිපතිවරණය ගැන ලියනකොට ජනාධිපතිවරයා ගැන පොඩ්ඩක් ලියලා ජනාධිපතිවරණය පවත්වන ආකාරය ලියලා පළවෙනි ජනාධිපතිවරණය කවුද පත් වුනේ කියලා ලිව්වනම් හරි සුපිරිටම ලකුණු ටික හම්බ වෙනවා. හරි. ඊළඟට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු තවත් අලුත් එකක් තමයි සමානුපාතික නියෝජනය. ඒ කියන්නේ මෙහෙමයි. 78 ආණ්ඩුක්‍රමයට කලින් තිබුණේ 72. 72 ආණ්ඩුක්‍රමයේ තිබුණේ සරල බහුතර නියෝජනය. සරල බහුතර කියලා කියන්නේ ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දය අපි හිතමු x කියලා පුද්ගලයෙක් ඉන්නවා y කියලා පුද්ගලයෙක් ඉන්නවා. x ගන්නවා ඡන්ද 101ක්. y ගන්නවා අපි හිතමු 90ක්. මේ දෙන්නගෙන් කවුද වැඩිපුර අරන් තින්නේ? x. කෙලින්ම x දිනනවා. x දිනනවා y ට අපත් නැහැ. y ගේ ඡන්ද වලට කිසිම වටිනාකමකුත් නැහැ. හැබැයි සමානුපාතිකයේ එහෙම නැහැ. සමානුපාතිකයේදී මොකද වෙන්නේ? ඡන්දය කියන්නේ ආසනයේ පෙරදුනත් සමස්ත රටෙන්ම ගන්න ඡන්ද ටික එකතු වෙලා ආසන හම්බ වෙනවා. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව ආසන හම්බ වෙනවා. පුළුවන් නම් කියන්න ලංකාවේ එක ජනාධිපතිවරයෙක් හිටියා. එයා මේ ඡන්දෙන් දින්නේ නැහැ. හැබැයි සමානුපාතික නියෝජනයට පින් සිද්ධ වෙන්න ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපති වුණා. කවුද ඒ? මොන හොඳම අවස්ථාව. ජනිත්‍රි කියන්න බෑ කවුද කියලා. මම දෙනවා ඒකට තෑග්ගක් අක්කා. කවුද? රනිල් වික්‍රමසිංහද සර්? හරියටම හරි. ඒ නැති සමානුපාතකයේ සුපරටම පැහැදිලි වුණානේ කට්ටියට. දැක්කද? උදාහරණත් එක්ක පැහැදිලි කරේ. බලන්න. විතරක් මතක තියාගන්න අපෙන් අලුතෙන් එකක් අහනවනේ ඊට කලින් තිබ්බ එක අපි කියන්න ඕනේ.
1970 ආණ්ඩුක්‍රමයට පෙර මෙරට මැතිවරණයේ පවත්වන ලද්දේ යන highlight කරගන්න සරල බහුතර නියෝජන ක්‍රමය. සරල බහුතර තිබ්බනම් ගේම ඇලෙටොත් නැහැ. කාටද? රනිල් වික්‍රමසිංහට. නමුත් 1970 ආණ්ඩුක්‍රමය තුලදී නව නියෝජන ක්‍රමයක් ලෙස සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙලා දී. ඒ නිසා මතක තියාගන්න අද වෙද්දි ලංකාවේ ඡන්ද පවත්වන ප්‍රධාන ක්‍රමයක් තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. බලන්න ඔන්න මම හොඳ විස්තරයක් දීලා තියෙනවා වාට. නිවි සැලසෙල ලියාගන්න ඉක්මනට එනවා. මෙම ක්‍රමයේ යටතේ අපේක්ෂකයන් ඉක්මන ලියාගමු. මෙම ක්‍රමයේ යටතේ අපේක්ෂකයන් කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වේ. කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වේ. විවිධ ඡන්ද කොට්ටාස් සඳහා තෝරා ගන්නා മന്ത്രിවරුන් ගණන එකේ ඡන්ද කොට්ටාස් වල තෝරගන්න මන්තුරුන් ගණන මැතිවරණයට පෙර ප්‍රකාශ කෙරෙන අතර දැන් කොළඹින් මන්ත්‍රීවරු 25 එහෙම කලින් කියනවා හරි ප්‍රකාශ කෙරෙන අතර ඡන්දදායකයන් ඡන්දය භාවිතා කිරීමේදී අදාළ පක්ෂයට ඡන්දය ලබා දී ඉදිරිපත් වී ඇති අපේක්ෂකයාට මනාපේ සටහන් කළ යුතුය. ඉදිරිපත් වී ඇති අපේක්ෂකයාට මනාපේ සටහන් කළ යුතුය. ඒ කියන්නේ ඕක මෙහින්න මෙහෙම කතා කරලා චුට්ටක් බලා ගන්න හරි. ඔය ඡන්ද කොලයක් දැකලා නැහැනේ ඔයගොල්ලෝ. හරි. දැන් ඔන්න ඡන්ද කොලේ තියෙනවා. මේ ඡන්ද කොලේ ඉස්සරහා තියෙනවා පුතා අපේක්ෂක ටිකක් ඉන්නවා. හරිද? මට ටිකක් මට අඳින්න පුළුවන් ටිකක් ගන්න. හරි. මල ගස මේ තමයි පක්ෂ ලාංඡනේ. හරි මල ගස ඊට පස්සේ අපි තව මොකක් හරි ගමුකෝ අපි ගමු මට අනිත් පුළුවන් ඉර ගමු. අනේ බලන්න සර්ගේ චිත්‍ර හැකියා හරි. යට තියෙනවා අංක 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරි අපි තුමු 12 දෙනයි තෝරගන්නේ. අපි ඔන්න ගියා මම කැමති මල කියන පක්ෂයට. ගැහුවා කතරේ මලට. මල කියන පක්ෂේ මං ආසම කෙනා තමයි අංක 5න් ඉදිරිපත් වෙන්නේ. මං ගානවා 5ට කතරේ. හරි. මල පාට ලකුණ දුන්නා මං. ඔන්න ඕක තමයි ක්‍රමය. මේ ක්‍රමේදී වෙන්නේ අපේක්ෂකයාගේ ඡන්ද සංඛ්‍යාව තියෙනවනේ. ඒ ඡන්ද සංඛ්‍යාව වගේම පක්ෂර ගහපු ඡන්ද සංඛ්‍යාවත් වටිනවා. අර මුළු ඡන්දේ ඔක්කොම ඉවර වෙලා හම්බ වෙන ආසන සංඛ්‍යාව තියෙන්නේ කියලා මෙන්න මේකේ. හරි? මේමයි ලොකුවට නෙමෙයි ටුට්ටක් හරි තේරෙනවා අතොස්සන්න බලන්න ඡන්දේ පවත්වන ආකාරය. සරල බහුත් මේ සමානුපාතික ක්‍රමයේදී මුලින්ම ගහනවා පක්ෂයට ඊට පස්සේ අපි කැමති අපේක්ෂකයන්ට. හැම පක්ෂයකම 12 දෙනෙක් නම් අංක 12ක් තියෙනවා. හරි? ඒතර අපි ගහලා තියෙන්නේ මොන පක්ෂයේ 12ටද කියලා තීරණය වෙන්නේ මනාපය අනුව. බලන්න. එහිදී ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව පක්ෂයට හිමි ආසන මනාප ගණන් තීරණය වන අතර පක්ෂය ලබාගත්තු ඡන්ද සංඛ්‍යාවට අනුව ආසන තීරණය වෙනවා. අපේක්ෂකයා ලබාගත්තු මනා ප්‍රමාණය අනුව අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වෙනවා. ඒ නිසා සමානුපාතික නියෝජනයේදී හොඳට තේරුම් ගන්න. සමානුපාතික නියෝජනයේදී අපි කතරේ ගහන කවුද? අපේක්ෂකයා පෙරදුනාට අපේ ඡන්දෙන් කොටසක් පක්ෂයට යනවා. වැඩේ පැහැදිලි කතන්දරේ. ඔන්න ඕම තමයි සමානුපාතික වෙන්නේ. ඉතින් මේවා අමාරු ඒවා නෙමෙයි. අවබෝධ කරගන්න වර්තමානයේ ලංකාවේ තියෙන දේශපාලන ක්‍රමවේදයක් නෙමේක. හරි. ඊළඟට ඔන්න රූප ටිකට අපි එනවා.
හරි. බලන්න පළවෙනි රූපේ. ඒ රූපෙන් දැක්වෙන චිත්ත සිතුවම් කොට ඇත්තේ කුමක්ද? සීගිරි බිතු සිතුවම් කියලා අපි කියන්නේ. සිතුවම් කොට ඇත්තේ ලලනාවන්. ලලනාවන්. හරි. ඊළඟට මේ ලලනාවන්ගේ මේ චිත්‍ර දැක්වෙන සීගිරි ලලනාවන් ඉන්නේ. හරි. සීගිරි ලලනාවන් ඒ කර වූ රජතුමා නම් කරන්නේ. කවුරු රජතුමා? පළමුවන කාශ්‍යප. නැත්තම් සීගිරි කාශ්‍යප කිව්වත් හරි. සීගිරි කාශ්‍යප. ඊළඟට රූපේ දැක්වෙන කාන්තාවන් පැළඳ සිටින ආභරණ අතුරින් එකක් සඳහන් කරන්න කියලා කියනවා. මොනවාද? මෙයාලා කර්ණාභරණ. හරි. හරි. බලන්න. මොනවාද? වලලු, මාල, කර්ණාභරණ, ශීර්ෂ පළඳනා කියන මොනවාද? ඔළුවට දාන්නේ ඒවා. හරි. පළමුණ කාශ්‍යප රජතුමා තමයි කරලා තියෙන්නේ. වලලු, මාල පළඳලා තියෙනවා. මෙම චිත්‍ර නැරඹූ කට්ටිය තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ කැටපත් පවුරේ. කැටපත් පවුරේ නේද? කුරුටු ගීත මේ සටහන් කරලා තියෙනවා. එහෙනම් හරියන්නේ පළවෙනි රූපේ සීගිරියේ තියෙන්නේ ලලනාවියෝ සෙට් එකක් තමයි ඉන්නේ. විජ්ජුලතා මේඝලතා කරලා තියෙන්නේ පළවෙනි කාශ්‍යපගේ කාලේ. එයාලා ඒ කාන්තව පැනලා දිනව මාල වල්ලු කර්ණාභරණ ශීර්ෂ පළඳනා වගේ දේවල්. මේක නරඹන කට්ටිය තමන්ගේ හදවතේ ඇති වෙන හැඟීම් කැටපත් පවුර තමයි කරලා තියෙන්නේ. ඊළඟට අද කතා කරපු එක්කෙනෙක්. මේ රූපෙන් දැක්වෙන පුද්ගලයා කවුද? විලියම් ගොපල්ලව මහතා. විලියම් ගොපල්ලව මහතා. මෙතුමා කුමන ක්ෂේත්‍රයක් හා සම්බන්ධද? දේශපාලන ක්ෂේත්‍රය හා සම්බන්ධයි. මෙතුමා දැරූ බල රහිත තනතුර අහන. මොකද්ද බල රහිත තනතුර? නාමික විධායක. එතන හදාගන්න නාමික. නාමික නෙමෙයි නාමික. මෙතුමා දරූ බල රහිත තනතුර තමයි නාමික විධායක ජනාධිපති ධූරය. හරි. නාමික කියලා හදාගන්න නාමික විධායක ජනාධිපති ධූරය. එම තනතුරට මෙතුමා පත් වූයේ කිනම් ආණ්ඩුක්‍රමයේද කියලා අහනවා. මොකක්ද ආණ්ඩුක්‍රමය? සෝල්බරි නෙමෙයි. ඒ කියන්නේ සෝල්බරි කියලා උතන ඇවිල්ලා තියෙන්නේ අර මෙතුමා අග්‍රාණ්ඩු කරලා හිටියනේ. එම තනතුරට පත් වුණේ මෙතුමා නාමික විධායක ජනාධිපති වුණේ 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරි. එහෙනම් ඔන්න රූප දෙකත් හරි. ඉවර කරන්න යන්නේ අද හොඳයි කට්ටිය. අහගෙන ඉන්න. තව චුට්ටයි. පහත A B C හා D අර්ථය දක්වා ඇති ඓතිහාසික තොරතුරු අදාළ පිළිතුරු අනුපිළිවෙලින් ලියා දක්වන්න. යුරෝපීය ජාතීන්ගේ ආගමනයට පෙර ඉන්දියන් සාගරයේ වෙළඳාමේ බලය තිබුණේ මුස්ලිම් වරුන් සතුව. ජාතිය මුස්ලිම් වරුන් සතුව තිබුණේ. එක හරි. පෘතුගීසි මෙරටින් නිරපීමට නාවක බලයක් ඇති විදේශීය ජාතියක සහාය ලබා උඩ රජතුමා දෙවන රාජසිංහ. දෙවන රාජසිංහන කලින් කට්ටිය උත්සාහ කරා බැරි වුණා. විමල ධර්මසූරිය පළවෙනි සූරිය රජතුමා අඬ ගැහුවා. හැබැයි වැඩේ සාර්ථක නැහැ. ඒක ඉවරයි. දෙවන රාජසිංහ තමයි වැඩේ සාර්ථක කරගන්නේ. පළමුවන විජයභාර රජතුමා පිළිබඳ පොළොන්නරුවේ ආරම්භක පාලකයා පිළිබඳව හොඳ තොරතුරු හම්බ වෙන්නේ පණාකඩුව තඹසන්නසෙන්. පණාකඩුව තඹසන්නසෙන් මෙතුමා ලියන්නේ මෙතුමාට පුංචි කාලේ රැකවරණය දුන්නු සිද්ධාර්ථම මුදල්නාහට. ඒ වගේම පණාකඩුව තඹසන්නසේ අනුරාධපුරේ හඳුන්වනවා නුරුපුර කියලා. අද අපි කතා කරා නිදහස් අධ්‍යාපනය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා තමයි C.W.W. කන්නංගර මහත්තයා. මෙතුමා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය තුල අධ්‍යාපන කාර්ය සභාවේ ඇමති වෙලා හිටියා. හරි. අපි යමු ඉක්මනට සිටියමට. දැන් නම් සිටියන් අවුලක්ම නැහැ. තව මේ පේපර් ක්ලාස් එක ඉවරනකොට හොඳටම මාක් කරගන්න පුළුවන්. හැමදේමත් වගේ උඩින් එනවනේ දෙයියේ නේද? කන්ත රෝඩය.
එහෙම නැත්නම් කඳුරුගොඩ විහාරය මාක් කරගන්න මේක යාපනයේ තමයි තියෙන්නේ බෞද්ධ විහාරස්ථානයක් ඕලෙල් එක්සෑම් එකට අහලා තිනවා කන්ත රෝඩේ කියලාත් කියනවා කඳුරුගොඩ විහාරය කියලා ඕනේ නම් ලියා ගන්න කඳුරුගොඩ විහාරය කියලා මෙතන වරන්දා ලියා ගන්න කඳුරුගොඩ විහාරය මතක තියාගන්න මෙන්න මේ කොටසෙන් කෑල්ලක් දෙකක් එනවේ ස්ථානයක් දෙකක් මාක් කරන්න අපි ගොඩ දාමු ඒවා මම වෙනම කියන්න මෙහෙම වෙනම ලංකාව කොටස් වල කඩලා මම උගන්වනවා හරි ලංකාව කොටස් වල කඩලා කියලා මම නඩු දාන්න එපා හරි ඊළඟට ඔන්න නාච්චාදු වැව ඇවිල්ලා තියෙනවා නාච්චාදු වැව තියෙන පුතා මල්වතු ඔය දිගේ නේද එනකොට වඩ හම් වෙනවා නාච්චාදුව වැව ඉතා ප්‍රධාන පෙළේ වැවක් අද අපි කතාත් කරානේ අනුරාධපුර යුගයේ නිර්මාණය කරපු විශාල වැවක් තමයි මේ නාච්චාදුව කියලා කියන්නේ ඊට පස්සේ මල්වතු ඔයට පහළි දෙවෙනි ගඟ විදිහට තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි ගඟ කියන්නේ මල්වතු වලට පස්සේ තියෙන පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක. මොකද්ද මේ? කලා ඔය. කලා ඔය. ඒතර ගංගාවක් මාක් කරද්දි ගඟ දිගේ මාක් කරන්න කියන එක මම හැමදේම කියන එකක්. කලා ඔය. කලා ඔය. මං කිව්වා මම ඔයගලන්ට එවන මේ සිතියම තමයි ඔයගොල්ලෝ print කරගන්න ඕන. කඩේ දෙන සිතියම් ගන්න එපා. හරිද? හරි. ඔහොම අපි පල්ලේ ඉඳන් යන්න. කලාවත දැදුරුවය මේ ළඟදී තා අවාසනාව සිද්ධියක් මම මතක් කරන්න කැමතිත් නෑ ඒක. ඒ දැදුරුවය කලාවත තියෙන දැදුරුවයට පහලින් මාක් කරගන්න. හරි. කලාවත මේකට තව නමක් කියනවා ලියා ගන්න අවශ්‍ය නම් සල්ව තොට. සල්ව තොට කියලා කියන්නේ කලාවතටම තමයි. සල්ව තොට. ඒ වගේව ළඟින් ලියා ගත්තට ප්‍රශ්නයක් නෑ. සල්ව තොට. හරි. සල්ව තොරට පස්සේ අපි එනවා ගන්නෝරුට යමු. ගන්නෝරුව මාක් කරගන්න මහවැලිගඟට උඩින් මාක් කරගන්න ගන්නෝරුව. පෘතුගීසින් විසින් මහනුවරට එල්ල කරන අවසන් සටන පරාජය වෙන්නේ ගන්නෝරුවේදී. ගන්නෝරුව. මහනුවර තියෙනවා එතන උඩට වෙන්න මාක් කරගන්න ගන්නෝරුව. හරි. ගන්නෝරුවෙන් පස්සේ අපි යනවා පොඩ්ඩක් කොළඹ පැත්තට. කෝට්ටේ. කෝට්ටේ. කැලණිගඟට යටින් මාක් කරගන්න කෝට්ටේ. කෝට්ටේ රාජධානිය. ලංකාවේ වර්තමාන අගනගරය නේද? කෝට්ටේ ශ්‍රී ලංකාවේ 7 වෙනි රාජධානිය. ඊට පස්සේ අපි එනවා කළුවකට පහලින් තමයි තියෙන්නේ කාලතිත්ත. මේක පැරණි වරායක් කාලතිත්ත. ඔය තිත්ත කියන්නේ වරායවල නේද? මහා තිත්ත, කාලතිත්ත, කාලතිත්ත. ලංකාවේ තිබුණු පැරණි වරායක්. කළුවකට පහලින් තමයි මාක් කරගන්න ඕනේ. හරි. දර වරායන් වගේ තැන් තියෙද්දි අපි පොයින්ට් එක දාගත්තා නම් ඇති. හරි. ඊට පස්සේ අපි එනවා මේ දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙනව නේද? මත්කුඩු ව්‍යාපාර සම්බන්ධ දෙවුන්දර. ඔන්න අද ඇල්ලුවා කිරිඳි. කිරිඳි කියන්නේ කිරින්ද. කිරින්ද වෙරළේ. කියන්නේ දකුණු පළාතේ කිරින්ද පැත්තේ තිබිලා අල්ලලා තියෙනවා කිලෝ 300ක කුඩු. ඒතර මේවා ඒ වගේ මධ්‍යස්ථානයක් කරලා ලංකාව. ලංකාවෙන් තමයි දැන් මේවා මාරු කරන්නේ. දැන් ඉතින් කොහොම හරි දෙයියනේ කියලා නේද? පාම් පිටවල ලංකාවේ කුඩු තිබිලා තියෙනවා බලන් ගියාම. හරි දෙවුන්දර. දේවනගර කියලා කියන්නේ දෙවුන්දරටම තමයි. හරිද? දේවනගර. ලංකාවේ කෙරවල් දෙක දෙවුන්දර තුඩුවයි පේදුරු තුඩුවයි. හරි. මැණික් ගඟ. මැණික් ගඟ මාක් කරද්දී අපි ගඟ දිගේ තමයි මාක් කරන්නේ. හරි. මේ විදිහට මැණික් ගඟ. මැණික් ගඟ කප්ප කන්දර නදිය කියලා මේකට කියනවා. කප්ප කන්දර නදිය. මැණික් ගඟ. හරි. ඊළඟට සොර බොර වැවෙල් ඔන්න. මහනුවර තියෙනවනේ. ඒ කෙලින්ම
දකුණු පැත්තට එන්න දෙනවා සොරබොර වැව. බුලත යෝධය හදපු නේද? සොරබොර වැව. එතකොට හෝපිටිගම්මුව ටැම් ලිපිය මාක් කරන්න ආවත් අපිට මෙතන මාක් කරන්න පුළුවන්. සොරබොර වැව ළඟනේ තියෙන්නේ. හෝපිටිගම්මුව කියන වෙළඳපොළ. සොරබොර වැව. හරි. ඊළඟට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ළඟම තමයි මාක් කරන්නේ පොළොන්නරුව. හරි? පොළොන්නරුව. ලංකාවේ දෙවනි රාජධානිය තමයි පොළොන්නරුව කියන්නේ. මේ සිතියම් මාක් කරද්දී අදාළ ස්ථානයේ වැදගත්කම ඔළුවේ තියාගත්තොත් අපිට වරදින්නේ නැහැ. හරි? ඊළඟට අපේ අන්තිමට ගෝකන්න කියලා කියන්නේ කොහෙද? ත්‍රිකුණාමලය. එක මාක චුට්ටක් අපි ඇතුළට දාගන්න ඕනේ. හරි. හරි. ඉතින් මාක් කරගන්න ගෝකන්න. එතකොට මේ ඇවිල්ලා ත්‍රිකුණාමලය. හරි. ගෝකන්න තිත්ත ආවොත් ත්‍රිකුණාමල වරාය. හරි. ගෝකන්නත් මාක් කරගත්තනේ එහෙනම්. හරි. එහෙනම් ඔන්න අපි ලංකා සිතියේම ස්ථාන ටික මාක් කරලා තියෙන්නේ දැන්. හරි. දැන් මේ සිතියන් 20 අපි කරලා ඉවරනකොට ඔයාලට තේරෙනවා මොන මොන තැන් වලින්ද එන්නේ කියලා. කලාප ටික ආවරණය වෙනවා. හරි. අපි යමු අවසානයකට. අන්තිමට හිටියොත් අපි දිනුන්නේ නේද? හරි. දැන් සෙමින එකේදීම ලෝකෙදීම ආයේ ලකුණු 6ටම ගන්න පුළුවන් වෙන්න අපි කතා කරනවා වෙනම ක්‍රමවේදයකට. ඉතාලියේ පිහිටි පැරණි පුනරුදයේදී පුන්මුදේ නිසා බිහි වෙච්ච ඉතාලියේ තිබුණු සුපිරි නගරයක් තමයි වෙනීසිය මාක් කරගන්න මෙතන අයිනේ. වෙනීසිය. හරි. ඊට පස්සේ යුරෝපය තුල වෙළඳාම දියුණු වෙන්න බලපාපු ප්‍රධාන මුහුදක් තමයි මධ්‍යදරණී මුහුද. එතකොට මධ්‍යදරණී මුහුද මාක් කරනකොට මෙන්න මේ මුළු කොටසම පාට කරන්න. හරි. අඳුරු කර දක්වන්න. පාට කරනවා කියලා කියන්නේ අපි අඳුරු කර දක්වනවා. මධ්‍යදරණී මුහුද. ලෝක සිතියේම ලකුණු ටික ගේමක් නැතුව ගන්න පුළුවන් පාඩම් කිහිපයකුත් ආවරණය කරන ගමන් අවබෝධ කරගන්න මම කියලා දෙන්නම්. හරි. එහෙනම් හරිනේ වෙනීසිය හරි මධ්‍යදරණී මුහුද හරි. ඒ කියන්නේ මේ කොටසෙන් දෙකක් තුනක් එනවා. ඉන්දියාවෙන් ආව නැත්නම් ඉතින් පරිපූර්ණ හෝටලේ වගේනේ. හරි. ගෝවා කියන්නේ ගෝවා කියලා කියනවා. හරි. එතකොට මේ ගෝවා කියලා කියන්නේ පුතුගීසින්ගේ මධ්‍යස්ථානය. පුතුගීසි මෙහෙම වටෙන් ඇවිල්ලා අප්‍රිකාව දිගේ ඇවිල්ලා කැලිකට් වලට තමයි ගොඩ බහින්නේ. ඊට පස්සේ ගෝව තමන්ගේ මධ්‍යස්ථානය කරගන්නවා. ගෝව එනනු පුතුගීසින්ගේ මධ්‍යස්ථානයේ ගෝව කරගන්නකොට බ්‍රිතාන්‍යයන් මධ්‍යස්ථානය කරගන්නවා මදුරාසිය. ඒකත් මාක් කරගන්න මදුරාසිය. හරි. එහෙනම් ගෝව මාක් කරා මදුරාසිය මාක් කරා. ඊළඟට ඔන්න මධ්‍යස්ථාන ටිකක්ද මන්ද සිතියමේ තිබිලා තියෙන්නේ. පෘතුගීසිගේ මධ්‍යස්ථානයේ, බ්‍රිතාන්‍ය මධ්‍යස්ථානයේ, ලන්දේසින්ගේ මධ්‍යස්ථානයේ තමයි අග්නිදිග ආසියාවේ ජාවා දූපතේ තිබුණ බතාවිය. දැන් මෙතන ජාවා දූපතනේ අහලා තියෙන්නේ. හරිද? දූපත ආපු නිසා අපි මොකද්ද කරන්න ඕනේ? දූපත හැවුවොත් පුතා අපි මේ සම්පූර්ණ මේක මොකද කරන්නේ? පාට කරන්න ඕනේ. අඳුර දක්වන්න. හරි. ජාවා දූපතනේ. හරි. එතරම් මතක තියාගන්න. බතාවිය කියලා හැවුවොත් මුකුත් නෑ. මැදට ගිහිල්ලා අපි අදාළ ස්ථාන ලකුණු කරන්න ඕනේ නම් බතාවිය කිව්වොත් ඩොට් එක, දූපත කිව්වොත් අඳුර කර දක්වන්න ඕනේ. තේරෙච්ච එකට අවශ්‍ය කරන්න. හරි. අපි අවසානයකට යමු අද දවසේ. කොරියානු අර්ධද්වීපය මේකත් ඕඩල් එක්සෑම් වල ආපු එකක්. අර්ධද්වීපයක් හින්දා අපි ඒක අඳුරු කර දක්වනවා. කොරියාව කොහොම නේද? නූඩල්ස් එකෙන් මතක් වෙනව නේද? රාමෙන්. මට නම් මතක් වෙනවා. ඔයාලට මතක් වෙන්නේ BTS සංගීත ගන්නෑ. හරි. BTS නේ? මන් දන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න අපි 7 වෙනි පාඩම
අපේ රැපිඩ් පේපර් එක නේද පාඩමක් නෙවෙයි. රැපිඩ් පේපර් එක ඔන්න අවසන් කරා. එහෙනම් මම හිතනවා සියලු දෙනාට හොඳ අවබෝධයක් අද එන්න ඇති. අපි සිකුරාදා රාත්‍රී 11ට හම්බ වෙනවා රැපිඩ් පේපර් නම්බර් 8. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.